ටයිම් එකක් ගන්න යක් සෙෂන් එකට මම කතා කරන ඒවා ක්ලියර් ඇහෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් chat එකට දාන්න මේ මම කතා කරන ඒවා ඇහෙන්නේ නැහැ කියලා right මම ස්ක්‍රීන් එක ෂෙයා කරාම කතා කරන්න රෙකෝඩින් දාලානේ මම ඔයාලගේ මේ ක්ලාස් ගෲප් එකට දාලා ඇති PDF එකක් ඒක අද සෙෂන් එකේ PDF එක මේ ඒක මේ දැන් බලන්න ඕන කෙනෙක් ඉන්නවා ඔයාලා ලැප්ටොප් වගේ යූස් කරනවා නම් ඒක ඕපන් කරගන්නවට අවශ්‍යයි නම් නැත්නම් ක්ලාස් එක වල බලුවත් ඉෂුව එකක් නෑ right ඕකේ අපි පටන් ගමු ඉතින් අපි අද මම මේක ඩිෆෝල්ට් දාලා ගන්නනේ පොඩි ඉෂුව තියෙනවා ගණන් ගන්න බෑ අපි කතාව පටන් ගමු දෙන්න මිනිහෙක මම අද ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ කැන්ඩල්ස් ගැන right තාම දන්නේ ඔයාලා දන්නවා මේකේ කොළ පාට තියෙනවා රතු පාට තියෙනවා පාට මේ විදිහට එක එක ප්‍රමාණයෙන් තියෙනවා නේ සමහර කැන්ඩල් තියෙනවා මොන දිගයි සමහර ඒවා කොටයි right සමහර ඒවා මහතයි ඒක විදිහේ කැන්ඩල් තියෙනවා ලෝකෙ ඉන්න මිනිස්සු වගේ right එතකොට මේ කැන්ඩල් එකක් මේවට කියනවා කැන්ඩල් කියලා right මේක නිකන් අර ඉටිපන්දන් වගේ හින්දා මේකට කැන්ඩල් කියලා තමක් දීලා තියෙනවා එවෙන මේ කැන්ඩල් එකක් කියව ගන්න නැත්නම් මේ කැන්ඩල් එකකින් මොකක්ද වෙන්නේ මොකද්ද මේකේ තියෙන ඩීටේල්ස් කියන එක අපි දැනගෙන ඉන්නවා ට්‍රේඩ් කරන්නේ. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් ඔයාලට මේ කැන්ඩල් එකක් කියව ගන්න විදිහ. right? මුලින්ම කැන්ඩල් එකක් හදගමු. කැන්ඩල් එකක් ගත්තා පස්සේ මෙන්න මේ වගේ දේවල් තුනක් තියෙනවා. right? මෙන්න මේ වගේ එකක් කොටසක් තියෙනවා. ඊළඟට මේ වගේ එකක් තියෙනවා. මේ වගේ එකක් තියෙනවා. right? ආයෙත් මයික් එකක් අන්මියුට් කරලා පොඩ්ඩක් මියුට් කරගන්න. හරිද? එතකොට මම මේ සාමාන්‍යයෙන් කියන්නේ විතර ලොකු විතර ගත්ත කැන්ඩල් යන්නේ මීට වඩා වෙනස් කැන්ඩල් තියෙනවා right? අපි ඩිෆෝල්ට් කැන්ඩල් එකේ විදිහට මේවා එකක් හිතමු right? දැන් ඔයාලට ගන්න තියෙනවා මේ කැන්ඩල් දැක්කට පස්සේ එක එක විදිහේ කැන්ඩල් තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. දැන්ට හිතා ගන්න මේක තමයි ඩිෆෝල්ට් කැන්ඩල් එක කියලා right? එතකොට මේ කැන්ඩල් එක ගත්තට පස්සේ මේක අපි අටක් මාර්ග ඔයාලා දැන් දේවල් දන්න හින්දා මම ඉස්සෙල් වටනවා කියන එක මම හිතනවා. මොකද මේ ඔයාලා දන්නවා දැන් ඉස්සේ දන්නවා ඒක අපි කතා කරන්නේ සෙෂන් 4ක් පුරාවට දේවා ඒක දන්නවා right okay හරි දැන් මේ තියෙන බයි කැන්ඩල් එකක් බයි කැන්ඩල් එකක්ද සෙල් කැන්ඩල් එකක්ද කියලා අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ කැන්ඩල් එක හැදලි වුණාට පස්සේ හොඳට මතක තියාගන්න කිසිම කැන්ඩල් එකක් හැදිලි ඉවර වෙනකන් අපිට කියන්න බෑ මේ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක් වෙයිද සෙල් කැන්ඩල් එකක් නැත්නම් අපි කියන බුලිෂ් කැන්ඩල් එකක් වෙයිද බෙයාරිෂ් කැන්ඩල් එකක් වෙයිද කියලා කැන්ඩල් එකක් හැදෙන ටයිම් එක ඉවරනකම් අපිට කියන්න බෑ. right? කැන්ඩල් එක හැදලි වුණාට පස්සේ තමයි අපිට කියන්න වෙන්නේ මේක බයි කැන්ඩල් එකක්ද මේක නැත්නම් සෙල් කැන්ඩල් එකක්ද මේක බෙයාරිෂ් කැන්ඩල් එකක්ද බුලිෂ් කැන්ඩල් එකක්ද කියලා. එතකොට මේක ඇවිල්ලා මම මේ පාටෙන් ඔයාලා දැන් සමහරලාට මේ පාටත් එක්ක ඔයාලා හිතනවනේ. හරි? මේකේ රතු කොළ තමයි ඩිෆෝල්ට් කලර් දෙකේ ඉන්නේ ට්‍රේඩින් වල. right? එතකොට මම මේ ඇඳලා තියෙන්නේ බයි කැන්ඩල් එකක් නැත්නම් බුලිෂ් කැන්ඩල් එකක් තමයි ඇඳලා තියෙන්නේ. එතකොට මට මේ කැන්ඩල් එක දිහා බැලුවට පස්සේ දේවල් තුනක් පේනවා. right? මෙන්න මේ වගේ අර කොළ පාට පිරිච්ච කොටසක් තියෙනවා. ඒ වගේ දෙපැත්තට තියෙන පොඩි විකෑලි දෙකක් තියෙනවා. හැම කැන්ඩල් එකකම මේ වගේව තියෙනවා. සමහර කැන්ඩල් තියෙන මේ වගේ ඒව නැති. මම මේවට නම් කියනවා කියන්න. දැනට මතක තියාගන්න මේක
බුලිෂ් කැන්ඩල් එකක් right. එතකොට බුලිෂ් කැන්ඩල් එකක් ගත්තට පස්සේ මෙන්න මේ කොටස් වලට අපි කියනවා නම විශේෂ නමක් කියන මේකට කියන වීක් එකක් කියලා right. මේවට කියනවා වීක් කියලා. කැන්ඩල් එකක් හැදුනට පස්සේ කියන්න පුළුවන් ඒ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක්ද සෙල් කැන්ඩල් එකක්ද කියලා. ඒ වගේම මෙන්න මේ කොටසට මේ තනි ඉරක් විදියට අපිට පෙන්වන කොටසට අපි හඳුන්වනවා වීක් එකක් කියලා. right. වීක් එකක් කිව්වට පස්සේ ඊළඟට මේ මැද කොටස අපි හඳුන්වනවා කැන්ඩල් බොඩි එක කියලා. right. කැන්ඩල් එකේ බොඩි එක. ඔන්න කැන්ඩල් එකක තියෙන ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් බොඩි එක සහ වික් එක. ඒකට වික් එක දෙපැත්තටම තියෙන්න පුළුවන් උඩට වික් තියෙනවා පල්ලෙහාටත් වික් තියෙනවා. right. එතකොට මෙන්න මේ කැන්ඩල් එක දිහා බැලුවට පස්සේ අපිට දේවල් දෙකයි පේන්නේ. මොකද්ද පේන්නේ? බොඩි එකක් තියෙනවා වික් එකක් තියෙනවා කියලා පේනවා. හැබැයි ඊට වඩා ලොකු කතන්දරයක් මෙන්න මේ කැන්ඩල් එක ඇතුලේ හැංගිලා තියෙනවා. right. එතකොට මේ කැන්ඩල් එක දිහා බලලා මෙන්න මේ කැන්ඩල් එක නම් මේ කැන්ඩල් එක දිහා බලලා අපිට මීට වඩා ලොකු ඩීටේල් ප්‍රමාණයක් එළියට ගන්න පුළුවන්. මොනවාද ගන්න පුළුවන් ඩීටේල්ස් ගත්තොත් මේ කැන්ඩල් එක ඕපන් වෙච්ච ටයිම් එක නැත්නම් මේ කැන්ඩල් එක ස්ටාර්ට් කර හැදෙන්න පටන් ගත්ත වෙලාව සහ හැදිලි ඉවර වෙච්ච වෙලාව අපිට හඳුනා ගන්න පුළුවන්. මේ කැන්ඩල් එක ගියපු උපරිම උස අපිට හඳුනා ගන්න පුළුවන් සහ මේ කැන්ඩල් එක පහළ වැටිච්ච උපරිම ප්‍රමාණය අපිට මේ කැන්ඩල් එකක් කියවද්දී හඳුනා ගන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? එතකොට ඔයාලා දන්නවා මම කිව්වා කැන්ඩල් එකක් හැදිලි ඉවර වෙනකන් කැන්ඩල් එක බයි කැන්ඩල් එකක්ද සෙල් කැන්ඩල් එකක්ද කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. මෙන්න මේ කැන්ඩල් එකේ යට කොටස අපි හඳුන්වනවා මෙන්න මේ කැන්ඩල් එකේ නම් මේ කැන්ඩල් එකේ කියලා කියන්නේ හේතුව මම පැහැදිලි කරන්න. මේ කැන්ඩල් එකේ යටින් තමයි මේ කැන්ඩල් එක ඕපන් වෙන්නේ. එතකොට මේකට අපි කියනවා මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ කැන්ඩල් එක ගහපු ඉර නෙවෙයි. මෙන්න මේ කැන්ඩල් එක මේ යටම බොඩි එකේ යට තියෙන ප්‍රමාණය තමයි මේ කැන්ඩල් එකේ ඕපනින් තැන. මේ මෙතනින් තමයි මේ කැන්ඩල් එක හැදෙන්න පටන් ගන්නේ. right. මෙන්න මෙතෙන්ට අපි කියනවා ඕපන් කියලා. කැන්ඩල් එක ඕපන් උනේ මෙතන. right. කැන්ඩල් එක ඕපන් උනේ මෙතනින්. එතකොට කැන්ඩල් එක ක්ලෝස් උනේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ බොඩි එකක් ඉවර වෙන තැන සහ පටන් ගන්න තැන තමයි කැන්ඩල් එකක ක්ලෝසින් පොයින්ට් එක සහ ඕපන් පොසිෂන් එක පටන් ගන්නෙ. එතකොට මේ කැන්ඩල් එකේ නම් මෙන්න මෙතන තමයි මේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. මෙතනින් තමයි මේ කැන්ඩල් එක හැදිලි ඉවර වෙලා තියෙන්නේ. කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තේ මෙන්න මේ සීමාවෙන්. ඒ කියන්නේ 3225න් කැන්ඩල් එක හැදිලි ඉවර වුණේ 3333. එතකොට මේ වීක් දෙකෙන් මොකක්ද කියන්නේ? එතන තියෙනවා වීක් දෙකක්. ඒක තේනවා. කලර්ස් එකට මාරු කරගන්න. ඒක පැහැදිලි වෙනවා. මෙන්න මෙතන වීක් එකක් සහ මෙතන වීක් එකක් තියෙනවා. හරි. එතකොට මේ වීක් එකෙන් කියලා කියන්නේ මේ කැන්ඩල් එක හැදෙද්දි මේක ආපු පහළම සීමාව. මෙන්න මෙච්චර පල්ලෙහාට මේ කැන්ඩල් එක ආවා. හැබැයි හැදිලි ඉවර උනේ මෙතනින්. right. closing point එකෙන් තමයි හැදිලි ඉවර වෙන්නේ. ඒක තමයි මම කිව්වේ කැන්ඩල් එකක් හැදිලි ඉවරනකම් ඒක බයි කැන්ඩල් එකක්ද සෙල් කැන්ඩල් එකක්ද කියලා කියන්න බෑ. එතකොට මේ කැන්ඩල් එකේ හැටියට හරි. මේ කැන්ඩල් එකේ හැටියට මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මෙච්චර සීමාවක් වෙනකම් පල්ලෙහාට ආවා. මෙන්න මෙච්චර සීමාවක් වෙනකම් උඩරිම උසට ගියා. හැබැයි කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තේ මෙතනින්. කැන්ඩල් එක හැදිලි ඉවරනේ මෙන්න මෙතන. ඔන්න ඔය ඩීටේල්ස් ටික තමයි අපිට කැන්ඩල් එකක් දැක්කට පස්සේ බේසිකලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දේවල් ටික. එතකොට අපි හිතමු මෙන්න මේ කැන්ඩල් එක හැදුනේ ඩේ chart එකේ නම්. right. මේ කැන්ඩල් එක හැදුනේ ඩේ chart එකේ. right. මේ කැන්ඩල් එක හැදුනේ ඩේ chart එකේ. කියන්නේ දවසක්ම ගිහිල්ලා හැදුනේ මේ කැන්ඩල් එක මෙන්න මේ විදිහට තමයි කැන්ඩල් එක හැදිලි වරුනේ. උදේ 5:30ට මෙන්න මෙතනින් කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තා. right. මෙන්න මෙතනින් උදේ 5:30ට කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තා. ඊළඟ දවසේ 5:30 වෙනකොට මෙන්න මෙතන තමයි මාකට් එක තිබ්බේ. හැබැයි මේ මාකට් එක මෙන්න මෙතෙන්ට එනකම් පල්ලෙහාට ඇවිල්ලා තිනෝ ඒ දවසේ ඇතුලේ. මේ මාකට් එක මෙන්න මෙතෙන්ට වෙනකම් උපරිම සීමාවට ගිහිල්ලා තිනෝ ඒ දවසේ ඇතුලේ. මෙන්න මේ කැන්ඩල් එකේ තියෙන කතාව අපේ ඔළුවට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මම ඒකත් අඳලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් මම හිතනවා දවස පටන් ගන්නවා කියලා. මේ කියන්නේ සඳුදා උදේ 5යි කියලා හිතන්නකෝ. මේ
සුදු මම පාට වෙනස් කරන්න. right. මේ තියෙන නිල් පාට ඉරෙන් තමයි සඳුද උදේ 5:30 ස්ටාර්ට් උනේ. කියන්නේ මාකට් එක ඕපන් උනේ මෙන්න මෙතන. එතකොට මාකට් එක ඕපන් වෙද්දී මෙන්න මෙතනින් තමයි මාකට් එකේ මෙන්න මේ කැන්ඩල්. ඒ කියන්නේ දවස පටන් ගත්තේ මෙතනින්. මෙහෙම මාකට් එක වැඩ කරලා මෙන්න මේ විදිහට පල්ලෙහාට ආව මාකට්. ඇවිල්ලා නැවත බයි වුණා. right? බයි වෙලා අපි හිතමුකෝ මෙන්න මේ පොසිෂන් එකට වෙනකම් බයි වෙලා ඊළඟ දවසේ 5:30 වෙද්දී මාකට් එක මෙතනින් ක්ලෝස් වෙනවා. මෙන්න ඊළඟ දවසේ 5:30. right? එතකොට මෙන්න මේ ස්ටෝරි එකම මෙන්න මේ කැන්ඩල් එක ඇතුලේ තියෙනවා. right? ඒතරවා මේ වගේ කැන්ඩල් එකක් දැක්කට පස්සේ කැන්ඩල් එක ඇතුලේ මේ මම කියන්නේ මේක ඩේ chart එකේ කැන්ඩල් එකක් නම් lower time frame වලට වා ගිහිල්ලා බලන්න ඔයාලට මෙන්න මේ වගේ විස්තරයක් ඒකේ බලා ගන්න පුළුවන්. එතකොට මේ කැන්ඩල් එක ඇතුලේ තියෙන කතාව අපේ ඔළුවට එන්න ඕන මෙහෙම එකක් තමයි වෙලා තියෙන්නේ. මේ කැන්ඩල් එකෙන් උනේ මෙහෙම එකක්. පටන් ගත්තේ මෙතනින් පටන් ගත්ත හින්දා තමා මෙතනින් කැන්ඩල් එක මෙන්න මේ විදියට මෙතන ඕපන් පොසිෂන් එක සෙට් වුණා. right? මෙතනින් පටන්. ඒතර කැන්ඩල් එක උඩට ගියා පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහාටම ආවා. මෙන්න මෙතෙන්ට එනකන් ආවා. හැබැයි මෙතනින් ක්ලෝස් වුනේ නෑනේ මාකට් එක. නැවත මාකට් එක බයි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට එනකන් ඇවිල්ලා මාකට් එක ආයි බයි වෙලා. බයි වෙලා මාකට් එක ගිහිල්ලා මෙන්න මේ කියන හයි එකටත් මාකට් එක ගෙනල්ලා. right? මෙන්න මේ 3335 කියන හයි එකටත් මාකට් එක ඇවිල්ලා. හැබැයි ඩේ එන්ඩ් එක වෙනකොට මාකට් එක 3333ට ඇවිල්ලා තමයි මාකට් එක ඩේ එක ක්ලෝස් වෙලා තියෙන්නේ. right? මෙන්න මේ කතන්දරේම තමයි මෙන්න මේ කැන්ඩල් එක ඇතුලේ තියෙන්නේ. ඒතර මතක තියාගන්න අපි මොන ටයිම් ෆ්‍රේම් එකේ කැන්ඩල් එකක් ස්ටඩි කරා 5 min වෙන්න පුළුවන් 15 min වෙන්න පුළුවන් 13 min වෙන්න පුළුවන් 1 hour 4 hour day chart week chart මේ හැම දෙයකින්ම මොනව බැලුවත් ඒ කැන්ඩල් එක ඇතුලේ කතාවක් තියෙනවා කියලා ඔයාගේ ඔළුවට එන්න ඕනේ. right? මොකද ඔයා සමහරවිට week chart එක දිහා බැලුවට පස්සේ බලන්නකෝ මම day chart එකට දාගන්නම් මාකට් එක. හරි. මොන මම day chart එකට දාගත්තා. මම රැඳ ගත්ත එක මකා ගන්නවා. මේ තියෙන day chart එකට ගත්තට පස්සේ කැන්ඩල් තියෙනවා. right? එතකොට මේ තියෙන්නේ මේ රතු පාටෙන් දැන් හැදිලා තියෙන කැන්ඩල් එක තමයි මොන කැන්ඩල් එකද? සිකුරාද හැදිච්ච කැන්ඩල් එක. සිකුරාද දවසේම තිබ්බ දේවල් ටික මේ එක කැන්ඩල් එකකින් තමයි ඩේ chart එකේදී පෙන්නන්නේ. එතකොට ඩේ chart එකේ අපි දැන් දන්නෝ මම මේ සිකුරාදා දවස ගැන තා පොඩ්ඩකින් කතා කරන්න මම බ්‍රහස්පතින්දා දවස ගැන ගන්නම්. මොකද අපි බයි කැන්ඩල් එකක් ගැන කතා කරපු නිසා මේ බලන්න මේ chart එකේ හැටියට බ්‍රහස්පතින්දා දවස පටන් අරන් තියෙන මෙන්න මෙතන. ඒ කියන්නේ 3288න් වගේ තමයි මාකට් එක දවස පටන් අරන් තියෙන්නේ. right? ඒ කියන්නේ බ්‍රහස්පතින්දා උදේ 5:30 වෙද්දි මාකට් එක මෙන්න මෙතනින් පටන් ගන්නවා. ඩේ chart එකේ පළවෙනි කැන්ඩල් එක. එතකොට එදාම ඊට පහුවෙන්ද 5:30 වෙනකොට මේ මාකට් එක මෙතනදී තමයි නතර වෙන්නේ. ඒ කියන්නේ 3317න් මාකට් එක ක්ලෝස් වෙලා තියෙනවා. right? එතකොට මාකට් එකේ හයි එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මාකට් එකේ ලෝ එක මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ ඉරිටි ඇඳගත්තට මේක ඇතුලේ තියෙන කතාව කවුද දන්නේ? කතාව දන්නේ ඔයා. මොකද එහෙම ඇවිල්ලා මාකට් එක සෙල් වෙලා නැවත මාකට් එක බයි වෙලා මෙන්න මේ විදිහට හයි එකට ගිහිල්ලා මෙතනින් මාකට් එක ක්ලෝස් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි මාකට් එකේ අපි කැන්ඩල් එකක් දැක්කට පස්සේ කැන්ඩල් එක දිගෑරලා ගත්තට පස්සේ තියෙන කතාව මෙන්න මේ. right? එතකොට higher time frame වලට යන්න ඔයාට එක කැන්ඩල් එකක් විදිහට පෙන්වන දේ ඇතුලේ lower time frame වලදී ගොඩාක් details ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ඒක දන්නවා. right? දැන් මේ සිකුරාදා දවස පටන් ගත්තේ මෙතනින්. බ්‍රහස්පතින්ද පටන් ගත්තේ මෙතනින්. ඉවර වුණේ මෙතනින්. මේ කැන්ඩල් එකේ උඩරිම උත මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. උඩරිම පල්ලෙහාට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. එදා දවසේ මාකට් එක මෙතනින් පටන් ගත්තට මාකට් එක සෙල් වෙලා තියෙනවා. පටන් ගත්ත තැනට වඩා ඉහළින් මාකට් එක ක්ලෝස් වෙලා තියෙනවා. right?
ඒ කතාව මොළුවේ තියාගෙන මෙන්න මෙතෙන්ටත් යනවා. මම දැන් බයි කැන්ඩල් එකක පැහැදිලි කරලා දුන්නා. දැන් මෙන්න මේ කැන්ඩල් එක ගන්නකො. right? අපිම කරන්නේ. එතකොට මේ කැන්ඩල් එක මොන කැන්ඩල් එකක්ද? මේක ඇවිල්ලා බෙයාරිස් කැන්ඩල් එකක්. දැන් මේක බෙයාරිස් කියලා කියන්නේ මේක පාට තියෙන හින්දා අපි ඉස්සරහට පාට නැතිවොත් මේක මොන කැන්ඩල් එකක්ද කියලා අඳුර ගන්න හැටි කතා කරමු. right? දැන් මේ කැන්ඩල් එකේ අර කැන්ඩල් එකට සාපේක්ෂව පොඩි වෙනසක් තියෙනවා. right? මොකද්ද? දැන් බයි කැන්ඩල් එකක නම් ඕපනින් පොසිෂන් එක තිබුණේ යට. හැබැයි සෙල් කැන්ඩල් එකක ඕපනින් පොසිෂන් එක තියෙන්නේ උඩ. ඒකට හේතුව මොකක්ද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. right? එතකොට මෙන්න මෙතනින් තමයි මේ සෙල් කැන්ඩල් එකේ ඕපන් එක පටන් ගන්න. ආ සෙල් එක ඕපන් වෙන එක විදිහට ඕපන් වෙනවා. දැන් මේක ඇතුළේ තියෙන කතාව තව විදියටම තමයි අපිට පුළුවන් දිගෑරලා ගන්න. මොකක්ද වෙලා තියෙන්නේ? කැන්ඩල් එක පටන් ගන්න මෙන්න මෙතනින් පටන් ගත්තා. මේ විදියට මාකට් එක වැඩ කරා. මාකට් එක පොඩ්ඩක් බයි වෙලක් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට බයි වෙලා නැවත මාකට් එක සෙල් වෙලා තියෙනවා. මෙන්න මේ දුරටම සෙල් වෙලා මාකට් එක මෙන්න මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා. right? මෙන්න මේක තමයි සෙල් කැන්ඩල් එකක ඩීටේල් ටික. එතකොට මේක බයි කැන්ඩල් එකක් එක්ක වෙනස් වෙන්නේ. බයි කැන්ඩල් එකක ඕපන් පොසිෂන් එක හැමතිස්සෙම තියෙන්නේ යට. සෙල් කැන්ඩල් එකක ඕපන් පොසිෂන් එක තියෙන්නේ උඩ. ඒක හින්දා තමයි ඒක බයි ඇන්ඩ් සෙල් කියලා වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි දෙකම එකට ගමුකෝ. මම කැන්ඩල් දෙකම එකට ගන්නවා. right? මේ තියෙන සෙල් කැන්ඩල්. ඊළඟට මේ තියෙනවා බයි කැන්ඩල් එක. නම් බුලිෂ් කැන්ඩල් එක තියෙනවා. right. ඔන්න දැන් තියෙනවා බුලිෂ් කැන්ඩල් එකක් සහ බෙයාරිෂ් කැන්ඩල් එකක්. දැන් මම මේකත් එක්ක කතා කරනවා ආයේ. දැන් මේ කැන්ඩල් එකේ ඕපනින් පොසිෂන් එක තියෙන්නේ මෙන්න මෙතන. ක්ලෝසින් පොසිෂන් එක තියෙන්නේ මෙතන. මේ මාකට් එකේ හයි එක මෙතන, ලෝ එක මෙතන. මේ කැන්ඩල් එකේ නම් ඕපනින් පොසිෂන් එක මෙතන. ක්ලෝසින් පොසිෂන් එක වෙලා තියෙන්නේ මෙතන. මෙතන ලෝ එක තියෙනවා, මෙතන හයි එක තියෙනවා. එතකොට එක කැන්ඩල් එකක් දිහා විතරක් බලලා ඒ කැන්ඩල් එක හැදුනට පස්සේ බුලිෂ් එකක්ද බෙයාරිෂ් එකක්ද කියලා හිතා ගන්න බෑ. ඇයි හිතා ගන්න බැරි? මේ කැන්ඩල් ස්ටඩි කරද්දී අපිට සිද්ධ වෙන හැමතිස්සෙම හැදෙන කැන්ඩල් එකට, ඒ කියන්නේ හැදිලි ඉවර වෙච්ච නැති කැන්ඩල් එකක් නම් හැදෙන කැන්ඩල් එකට කලින් කැන්ඩල් එකේ ඩීටේල් එක තමයි අපිට මේ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක්ද සෙල් කැන්ඩල් එකක්ද කියලා බලා ගන්න වෙන්නේ. පැහැදිලි කරන්න. දැන් මම මෙතන ඇඳලා තියෙනවා බයි කැන්ඩල් එකක්. right? නැත්තම් බෙයා බුලිෂ් කැන්ඩල් එකක් ඇඳලා තියෙනවා. දැන් ඔයාලා මේකේ ඇත්ත කතාව මොකද්ද? මේක ඇතුලේ තියෙන ඩීටේල් ප්‍රමාණය මොකද්ද කියලා දන්නවා. හැබැයි මේ කැන්ඩල් එක අපි හිතමුකෝ තාම හැදි හැදි තියෙන. right? මේක තාම හැදිලි ඉවරෙච්ච නැති තාම මාකට් එක වැඩ කරන කැන්ඩල් එකක්. ඩේ කැන්ඩල් එකක්. එතකොට මේ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක්ද සෙල් කැන්ඩල් එකක්ද වෙයි කියලා තීරණය වෙන්නේ ඊට කලින් හැදිච්ච කැන්ඩල් එකත් එක්ක. ඒක වෙන්නේ මෙහෙමයි. මම මෙතනින් අඳින්නම් කැන්ඩල් එක. right? ඔන්න ඔය විදිහට මම කැන්ඩල් එකක් අඳිනවා. ඔන්න ඔය විදිහකුත් තියෙන කැන්ඩල්. right? දැන් මේ කැන්ඩල් එක ගැන හිතන්න එපා. අපි මේ කැන්ඩල් එක ගැන බලමුකෝ.
දැන් මේ කැන්ඩල් එක ඕපන් වුණා මෙතනින්. මෙන්න මෙතනින් ඕපන් වුණා. මාකට් එක ටිකක් පල්ලෙහාට ඇවිල්ලා මෙච්චර විතර උඩට ගිහිල්ලා හැබැයි ඉවර වුණේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි කැන්ඩල් එක හැදිලි ඉවර වුණේ. එතකොට මේක අපි හිතමු ඩේ chart එකේ කැන්ඩල් එකක් නම් right මේක ඩේ chart එකේ කැන්ඩල් එකක්. එතකොට මෙන්න මේ අපි හිතමු මේක ඇවිල්ලා බ්‍රහස්පතින්ද කියලා. ඔන්න බ්‍රහස්පතින්ද මෙන්න මේ විදිහට මාකට් එක හැදිලි ඉවර වුණා. එතකොට හැදිලි ඉවරුනාට පස්සේ මේකේ තියෙනවා ක්ලෝසින් පොසිෂන් එක. ඒ කියන්නේ දවස් ඉවර වෙන්නේ මෙතනින්. එහෙනම් ඊළඟ දවස පටන් ගන්නත් ඕන කොතනින්ද? කලින් දවස් ඉවර වෙච්ච තැනින්. එහෙනම් මෙන්න බලන්න මේ කැන්ඩල් එක ක්ලෝස් වෙච්ච තැනින් ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙලා තියෙනවා. right? එතකොට මේක බුලිෂ් කැන්ඩල් එකක්. එතකොට මේ බුලිෂ් කැන්ඩල් එක පටන් ගත්ත තැන ඉවර වෙච්ච තැනින් ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙනවා. මෙන්න පටන් ගත්තා. right? දැන් මේ කැන්ඩල් එක මේ විදියට පල්ලෙහාටත් ඇවිල්ලා මෙන්න මෙතනින් ක්ලෝස් වෙලා මාකට් එකේ ඉවර වෙනවා. right? අපි තව කැන්ඩල් එකක් අඳිනවා. මෙන්න මේ කැන්ඩල් එක පටන් ගන්නවා දැන් කොතනින්ද එහෙනම්? මේ කැන්ඩල් එක ඉවර වෙච්ච තැනින් මේක ක්ලෝස් වෙච්ච තැනින් තමයි අපිට සිද්ධ වෙන්නේ ඊළඟ කැන්ඩල් එක පටන් ගන්න. මෙන්න මෙතනින් තමයි ඊළඟ කැන්ඩල් එක පටන් ගන්නෙ. right? ඊළඟ කැන්ඩල් එක පටන් ගන්න. පටන් අරගෙන මෙන්න මේ විදියට මාකට් එක ඇවිල්ලා මෙන්න මෙතනින් නතර වෙනවා. right? අපි මේක අඳිමු. ඔන්න ඔහම මම මාකට් එක අඳිනවා. right? මම මේ කැන්ඩල් එකේ පාට අයින් කරනවා. කවුරු හරි කෙනෙක් මට කියන්න මේ කැන්ඩල් එක මේ white color තියෙන කැන්ඩල් එක bullish කැන්ඩල් එකක්ද bearish කැන්ඩල් එකක්ද? උත්තර නැද්ද? මයික් එක ඔන් කරලා කිව්වත් අවුලක් නැහැ. නැත්නම් chat එකට දැම්මත් අවුලක් නැහැ. මට උත්තර ඕනේ. මේක buy කැන්ඩල් bullish කැන්ඩල් එකක්ද bearish කැන්ඩල් එකක්ද? ඩිලාන් කියලා තියෙනවා bearish කැන්ඩල් එකක් කියලා. ඇයි මේක bearish කැන්ඩල් එකක් වෙන්නේ කියලා මම අහුවොත්? එක ආන්සර් එකක් තියෙනවා bearish වෙනත් උත්තර තියෙනවා නම් දෙන්න පුළුවන්. අන්න කියන්න. මම මේකේ පාට දාන්නේ මේක හරියට ඔයාලා උත්තර දුන්නට පස්සේ මම මේකේ හරිතාවයක දානවා. මට කියන්න මේක bearish candle එකක්ද මේ candle එක bullish candle එකක්ද? third candle එක. නැද්ද? නිදිද? bullish. සතිර කියනවා bullish කියලා. අන්න හරි. උත්තර අන්න මට නියම තැනක් ආවා. දැන් දෙන්නේගේ උත්තර දෙකක්. right? bearish candle එකකුයි bullish candle එකකුයි තියෙනවා. මට කියන්නකෝ මේ මම තතිරගෙන් අහන්නම්. තතිර මට කියන්න ඇයි මේක ඔයා bullish candle එකක් කියලා කියන්නේ කියලා. කොහොමද මේක bullish candle එකක් උනේ? මයික් එක ඔන් කරලා කතා කරන්නේ. මම අවුලක් නැහැ. කලින් කැඩ්ල් එකට වඩා උඩින් හදලා තියෙන නිසා. කලින් කැන්ඩල් එකට වඩා උඩින් හදලා තියෙන හින්දා මේක බුලිෂ් කැන්ඩල් එකක්ලු. right. bearish කිව්ව ඩිලාන් මට කියන්නකෝ ඇයි මේක bearish උනේ කියලා. ඒක ක්ලෝස් කරලා තියෙන යටින් හින්දා. ඒක ක්ලෝස් කරලා තියෙන යටින් හින්දා. අන්න හරි. මට ඕන උත්තරය right. මම කිව්වා කැන්ඩල් එකක් හැදිලි ඉවර වෙනකන් ඒක බුලිෂ් කැන්ඩල් එකක්ද bearish කැන්ඩල් එකක්ද කියලා කියන්න බෑ. right. හැබැයි ඊට කලින් කැන්ඩල් එකේ ඩීටේල් එක අපිට කියන්න පුළුවන් කැන්ඩල් එක ඊළඟ කැන්ඩල් එක හැදිලි වුණාම මේක bearish කැන්ඩල් එකක්ද බුලිෂ් කැන්ඩල් එකක්ද? මේක තතිර බලා ගන්න. දැන් මේ මාකට් එක right, මේ කැන්ඩල් එක නම් මෙතනින් පටන් ගත්තා මෙතනින් ඉවර වුණා. ඒක හින්දා ඒක බුලිෂ්.
ඊළඟ කැන්ඩල් එක මෙතන ක්ලෝසින් පොයින්ට් එකෙන් පටන් ගත්තා. මෙන්න උඩින් ඉවර කරා. right. මේ කැන්ඩල් එක ඇවිල්ලා මෙන්න මෙතනින් ක්ලෝස් වුණා. දැන් මේ කැන්ඩල් එක පටන් ගත්ත මෙතනින් right. ඒක හරි. ඕපනින් පොසිෂන් එක right. මෙතනින් ඉවර වෙච්ච ඉඳ මෙතනින් පටන් ගත්තා. හැබැයි ඩේ එන්ඩ් එකේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ මෙතනින්. ඇයි මෙතනින් කියලා අපි දන්නේ? ඉතින් මෙතනින් මේ ඊට කලින් කැන්ඩල් එකේ ක්ලෝසින් පොයින්ට් එකෙන් තමයි දැන් පටන් ගන්න කැන්ඩල් එක ඕපන් වෙන්නේ. එහෙනම් මෙතනින් පටන් ගත්ත කියලා අපි දන්නවනේ. මෙතනින් තමයි පටන් ගත්තේ කියලා අපි දන්නවා. right? මෙන්න මෙතනින් පටන් ගත්තේ කියලා අපි දන්නවා. එහෙනම් මෙන්න මේ ඕපනින් පොසිෂන් එකට වඩා උඩින් මාකට් එක ඉවර වුණා නම් ඒක බුලිෂ් කැන්ඩල් එකක්. හැබැයි මේකෙදි මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ මෙතනින්. right? ඒකින්ද මේ කැන්ඩල් එක මොන කැන්ඩල් එකක්ද? මේක bearish candle එක. right? මේ කැන්ඩල් එක bearish candle එක. දැන් ඊළඟ කැන්ඩල් එක අපි දන්නවා දැන් මෙතනින් තමයි මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ කියලා. right? මෙන්න මෙතනින් මාකට් එක ක්ලෝස් වෙලා තියෙනවා. දැන් එහෙනම් ඊළඟ කැන්ඩල් එකේ බොඩි එක පටන් ගන්නේ කොතනින්ද? ඊළඟ කැන්ඩල් එකේ බොඩි එක පටන් ගන්නේ මෙන්න මේ ක්ලෝසින් පොයින්ට් එකේ. මෙතනින්නේ ක්ලෝස් උනේ. එහෙනම් මේ විදියට මාකට් එක පටන් ගත්ත තැන ඉඳන් වැඩ කරනවා. එතකොට වැඩ කරලා අපි හිතමු මේක ඉවර උනේ මෙන්න මෙහෙම. right? මෙන්න මෙහෙම ඉවර වුණා. ඔන්න ඔහම මාකට් එක ක්ලෝස් වෙලා මාකට් එක ඉවර වුණා. එතකොට මේ කැන්ඩල් මොන කැන්ඩල් එකක්ද? මේක බුලිෂ් කැන්ඩල් එකක් වෙනවා. ඇයි මේක බුලිෂ් එකක් වෙන්නේ? මෙන්න මෙතනින් තමයි ක්ලෝසින් පොයින්ට් එක මේ කැන්ඩල් එකේ නම් ඉවර වෙන්නේ. එතකොට මේකේ ඕපනින් එක මෙතන. මේ ඕපනින් එකට වඩා ඉහළින් මාකට් එක ඉවර වෙනවා නම් ක්ලෝස් වෙනවා නම් ඒක අනිවාර්යෙන් එතකොට මොන කැන්ඩල් එකක්ද? බුලිෂ් කැන්ඩල් එකක් වෙනවා. right? මම හිතනවා ඔයාලට බුලිෂ් bearish එක දැන් අවුලක් වෙන එකක් නැහැ කියලා. ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. right? ඒක ගැන මොන හරි අවුලක් තාම තේරුන්නේ නැත්නම් chat එකට message එකක් දාන්න. ඒ අතරේ මම තව කතාවක් කියන්න යනවා. සමහර කැන්ඩල්ස් තියෙනවා මෙන්න මේ විදිහේ කැන්ඩල්. ඒවැ වීක් එකක් නැහැ. right? කැන්ඩල්ස් වර්ග ගැන තමයි අපි කතා කරගෙන යන්නේ. ඉතින් මේ සමහර කැන්ඩල් තියෙන මෙන්න මේවා වීක් එකක් නැහැ. ඒතර වීක් එකක් නැති එකෙන් ඔයාගේ ඔළුවට එන්න ඕන මොකද්ද? අපි හිතමුකෝ මෙන්න මෙහෙම තමයි මාකට් එක. නොහොම තමයි මාකට් එක මේ වැඩ කරන්නේ. ඔය තියෙන මාකට් එකේ පෙර කැන්ඩල් එක දැන් තියෙන කැන්ඩල් එක. දැන් මේ මාකට් එකේ වීක් එකක් නැති එකෙන් මොකද්ද කියන්නේ? වීක් එකක් නැති එකෙන් කියන එකම දේ තමයි මාකට් එක මොකද්ද? ඕපන් පොසිෂන් එකයි මෙතනින්නේ මාකට් එක ඕපන් වෙන්නේ. දැන් මේ කොළ පාට නැත්තම් බුලිෂ් කැන්ඩල් එක ගත්තොත් මෙන්න මෙහෙම තමයි මෙතනින් පටන් ගත්ත වෙලේ ඉඳන් කිසිම වෙලාවකවත් buy ඕපන් පොසිෂන් එකට වඩා මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා නැහැ වගේම ක්ලෝස් වෙද්දී ඒ මාකට් එකේ උඩරිම හයි එකට ගිහිල්ලා තමයි ක්ලෝස් කරලා දෙන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි මෙතෙන්දි කියන්නේ. අයි මෙතනින් පල්ලෙහාට ඇවිල්ලාම නැහැ. ඒ වගේම මෙතනින් ඉහළට මාකට් එක ගිහිල්ලත් නැහැ. ඉවර වෙනකොටත් තිබ්බේ හයි එකේ. එහෙනම් මාකට් එකේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හැදෙනවා. right? මේවට කියන විශේෂ නමක් ඒක අපි කතා කරමු. මේවට මරබෝසු කියලා කියන්නේ. මරබෝසු හැදෙන්නේ කියලා අපි කතා කරමු. එතන මේ කැන්ඩල් එක ගත්තොත් දැන් මේ කැන්ඩල් එක මෙතනින් ක්ලෝස් වෙද්දිම මෙන්න මෙතන කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තා නේ. හැදිලා ඒ කැන්ඩල් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මාකට් එක සෙල් වෙලාම තමයි තියෙන්නේ. සෙල් වෙලා මෙන්න මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා. right? මෙන්න මේ විදිහට ආවට පස්සේ මේ වගේ කැන්ඩල් එකක් අපිට අඳුර ගන්න පුළුවන්. right? එතකොට ඔන්න ඕක තමයි කැන්ඩල් එකක් කියව ගන්න විදිය. දැන් මේ නිකම්ම මේ කැන්ඩල් එකක් දැක්කට දැන් මේ බලන්න කැන්ඩල්ස් වර්ග ගොඩාරියක් තියෙනවා right? දැන් මේ කැන්ඩල් එක ගත්තම ඔයා දන්නවා. මේක ඩේ chart එකේ නා මේ දවසේම වෙලා තියෙන buy. හැබැයි buy වුණාට පටන් ගත්තේ මෙතන ඉඳන් මෙතෙන්ට පොඩි ප්‍රමාණයක් සෙල් වෙලක් තියෙනවා කියලා. right? එතින් නම් මේ මාකට් එකේ එදා දවසේ මෙන්න මේ හයි එකට ගිහිල්ලා මෙතනින් ක්ලෝස් වෙනවා. මේ බලන්න මේ ක්ලෝසින් පොයින්ට් එකෙන්ම තමයි ඊළඟ ඕපනින් පොසිෂන් එක පටන් ගන්න. right? එතනින් පටන් ගත්තම මේ ආයි මාකට් එක buy විදියටම වැඩ කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවලුත් තියෙනවා. මොකද මේ බලන්න මට මේක හම්බෙන්න එකක් නැහැ කියලා මම හිතුවා මට හම්බුණා කියලා. මෙන්න මෙහෙම එකක් වෙලා. මෙන්න මේ රවුම ඇතුලේ පොඩ්ඩක් බලන්න. මෙන්න මේ කැන්ඩල් දෙක අතර ගත්තම පොඩි අවුලක් තියෙනවා. දැන් අපි කියපු කතාව මේක ඇතුලේ නැහැනේ. මේ බලන්න.
මේ කැන්ඩල් එක මෙතනින් ඕපන් වෙලා මෙතනින් ක්ලෝස් වෙලා. හැබැයි මෙන්න මෙතනින් ස්ටාර්ට් වෙලා තියෙන්නේ. එහෙම කොහොමද උනේ? මේ බලන්න. මේ කැන්ඩල් එක මෙතනින් ඕපන් වෙලා මෙතනින් ක්ලෝස් වෙලා. හැබැයි එහෙනම් ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙන්න ඕන මෙතනින්. හැබැයි ඕපන් වෙලා නැහැ. මෙන්න මෙතනින් ඕපන් වෙලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? හේතුව මොකද්ද? ආ පොඩි හේතුවක් තියෙනවා. හරිද? මේ මාකට් එකේ මේ ඩේ එක ඇවිල්ලා සිකුරාදා. මේක ඇවිල්ලා සඳුදා. රයිට්? සිකුරාදා සඳුදා. සිකුරාදාට මාකට් එක ක්ලෝස් වෙනවා. සඳට මාකට් එක ඕපන් වෙනවා. ඔයාලා එක දාන්නවා. රයිට්? එතකොට සිකුරාදා දවසේ කැන්ඩල් එක හැදිලි ඉවර වෙනවා. හැදිලි ඉවර කරලා තියෙන සාමාන්‍යයෙන් මෙතන ටයිම් එක ගත්තොත් රෑ 9:00 කියන මේක රෑ 11ට එකට විතර ක්ලෝස් වෙලා මාකට් එක ක්ලෝස් වෙලා යනවා. එතකොට ඊළඟ දවසේ මාකට් එක ඕපන් වෙලා තියෙන මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් ඕපන් වෙලා තියෙන ඇයි ඒ? සෙනසුරාදා ඉරිද දවස්වල වෙච්ච ආර්ථිකමය දේවල් මොනවා හරි හේතු හින්දා ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තමයි මාකට් එක ඕපන් වෙලා තියෙන්නේ. රයිට්? ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් එදා උදේ පාන්දර ඇවිල්ලා. ඒකින් හින්දා තමයි මාකට් එක ගොඩක් දවසට සිකුරාදා සෙනසුරාදාදී මේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. නැතත් අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වලදී මෙන්න මේ වගේ අවස්ථාවක් හැදිලා තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ බුලිෂ් කැන්ඩල් එකක් හැදිලා ඒ කැන්ඩල් එකේ ක්ලෝසින් පොයින්ට් එකටත් කලින් ක්ලෝසින් පොයින්ට් එක දැන් සමහරලාට මෙතනින් ක්ලෝස් වෙන්නේ මෙන්න මේ හරියෙන් තමයි බයි එක පටන් ගන්නෙ. ඒතකොට මේ අතර ලොකු ગેප් එකක් නිර්මාණය වෙලා. ඒවට අපි කියනවා ලික්විඩිටි නැත්නම් ස්ට්‍රෝං බයින් පොසිෂන්ස් ඒවා විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒවා අපි ඉස්සරහා දවස්වලදී කතා කරමු. ඇයි එහෙම වුනේ? මොකක්ද හේතුව කියලා දැනට වාලට ඒක ඔය පුංචි හිතට ඒක බර වැඩි. රයිට්? ඒ හින්දා ඒක ගැන හිතන්න එපා. මේ දැනට මතක තියාගන්න කැන්ඩල් එකක් ඕපන් වෙන්නේ මෙහෙමයි කැන්ඩල් එකක් ක්ලෝස් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. රයිට්? එතකොට මම ඔයාලට දීපු PDF එකෙත් මෙන්න මේක මේ විදිහටම කියලා ඇති. එකත් මම ඕපන් කරගන්නවා. මේ තියෙන ওই කතන්දරේම තමයි what is the candle මේ තියෙන high එක මේ closing position එක open එක low එක එතකොට bearish වලදී මොකද්ද වෙන්නේ කියලා මෙතන තියෙනවා මාකට් එකේ මේ බලන්න මේක open එක උඩ close එක යට right මේකේ open එක යට close එක යට එතකොට මේක ඔයාලට අර වැඩි දුර study කරන්න තමයි මේක දීලා තියෙන්නේ මොකද මේවා ඔයාලට practice කරගන්න ඕන නම් මතක තියාගන්න ඕන නම් තනියෙන් පොඩ්ඩක් අඳින්න නැත්නම් වැඩ කරන මේසේ හරි ඉස්සරහා තියාගෙන පිටියේ පොඩ්ඩක් මේ වගේ දැන් මම මේ සෙෂන් එක ඉවර කරාම අද සහ ඊළඟ දවස් සෙෂන් දෙක ඉවර කරාම ඔයාලට කැන්ඩල්ස්ටික් පැටර්න් සහ chart පැටර්න් මම ඉවර කරනවා. එතකොට ඔයාලට ඒවා දැකලා S දෙකට හුරු වෙලාම තමයි පුරුදු වෙන්නේ. නැතුව නිකම්ම පුරුදු වෙන්නේ නැහැ. ඒ හින්දා ඕවා බලන්න වෙනවා. මේ වෙනවා. හරි මම group එකට දාන්නම් මේ සෙෂන් එක උරනවා right? ඔන්න ඕක දුන්නා. මේක ඇඳ ගන්න ඕනි කියලා මං හිතන්නේ නැහැ මොකද ඔයාලට ඒක බලාගෙන මේව කරගන්න පුළුවන් හින්දා right මේක ඩිලීට් කරනවා දැන් ඔයාලා දන්නවා කැන්ඩල් එකකින් මොකද්ද කියවෙන්නේ කියලා එතකොට දැන් කැන්ඩල්ස් වලින් මම දැන් ඉන්නේ ඩේ chart එකේ දැන් ඔයාලා දන්නවා higher time frame එකක තනි කැන්ඩල් එකක් ඇතුලේ හැංගිච්ච ලොකු කතාවක් lower time frame වල තියෙනවා කියලා ඔයාලා ඒක දන්නවනේ එතකොට අපිට දැන් ට්‍රේඩින් කරගෙන යද්දි ඔයාලා දන්න මම ඔයාලට පහුගිය දවස්වල එලියට් වේව් තියරි ගැන කියලා දුන්නා. එතකොට මේ තියරිස් වල ගත්තට පස්සේ දැන් අපිට තව වැදගත් කතන්දරයක් එනවා. මේක සම්බන්ධ වෙන්නේ රිටේල් ට්‍රේඩ් වලට. ඒ කියන්නේ මේක ඇවිල්ලා බේසික් මට්ටමේ නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට ගන්න පුළුවන් අයිඩියා එකක්. හැබැයි මේක ගොඩාක් හොඳට මාකට් එකේ වැඩ කරන ස්ට්‍රැටජි එකක්. රයිට් දැන් අපි ට්‍රේඩ් කරන්නත් එපා. ඒ හින්දා අපිට ටික ටික ඉගෙන ගන්න වෙනවා ට්‍රේඩ් කරන්න මොන වගේ තැන්වලද එන්ට්‍රීස් ගන්න කියලා. දැන් මේ කැන්ඩලිස්ටික් පැටර්න් වල ඉතුරු ටික කතා කරන්න කලින් මම ඔයාලට දේවල් ටිකක් ආයි පැහැදිලි කරනවා. right? එතකොට අපිට ගත්තට පස්සේ ඔයාලා දන්නවා අපිට ටයිම් ෆ්‍රේම්ස් විදියට මාකට් එකේ ඕන තරම් ටයිම් ෆ්‍රේම්ස් තියෙනවානේ 1 min 2 min 3 min 5 min 10 මේ විදිහට පැය ඕන තරම් ගන්න පුළුවන් මාස 12ම මේ විදිහට බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ටෙක්නිකලි මාකට් එකක් ඇනලයිස් කරද්දී මම ඔයාලට ටෙක්නිකල් කියලා කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ටෙක්නිකල් කියලා කියන්නේ මාකට් එකේ පහුගිය දේවල් බලලා ඒ ඔස්සේ ඉදිරි නිගමනයන් වලට ගන්න එකට අපි කියන ටෙක්නිකල් මාකට් ඇනලයිස් එකක් කියලා. සාමාන්‍යයෙන්
අපිට මෙතනින් එහාට ඉගෙන ගන්න කලින් අපි පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ ටෙක්නිකලි මාකට් එකට what happened මොකද්ද වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධව අපිට පොඩි අයිඩියා එකක් ගන්න වෙනවා. එතකොට මෙන්න මේ කැන්ඩල්ස් වලින් අපි ගන්න ඩීටේල් අපිට ඒක ගැන ඉගෙන ගන්න සෑහෙන්න වැදගත් වෙනවා. right? මම දැන් ඉන්නේ වීක් chart එකේ. සාමාන්‍යයෙන් මගේ විදියට නම් මම ටෙක්නිකල් ඇනලයිස් කරන්න පටන් ගන්නේ වීක් chart එකේ ඉඳන්. මොකද මම monthly chart එක ඇනලයිස් කරලා ලොකු swing trades වලට යන්නේ නැහැ. මම ඩේ ට්‍රේඩර් කෙනෙක් හින්දා මම ගොඩාක් වෙලාවට වීක්ලි chart එකත් එක්ක තමයි දුවන්නේ. right? වීක්ලි ඒ කියන්නේ මෙහෙමනේ. සාමාන්‍යයෙන් මෙන්න මේ දෙය ලොකු දෙයක්. ඒ කියන්නේ ගත්තට පස්සේ ඕනම දෙයක් ගත්තට පස්සේ ඒකේ ශක්තිමත්භාවය සහ නිවැරදිභාවය වැඩි වෙන්නේ ඒකට කාලයක් යනවා කියලා ඔයාලා අහලා තියෙනවා. හරි දැන් අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක් අද අඳුර ගන්නවා. right? ඒකට මේ මිනිස්සය ගැන අපි දන්න දේවල් ටික පොඩ්ඩ ප්‍රමාණයි. දවස් දෙකක් අඳුර ගන්න. එතකොට එයා ගැන අපි දන්න දේවල් ටික ඊට වඩා පොඩ්ඩක් වැඩි. අර එක දවසක් දැනගත්ත මිනිස්සෙට වඩා දවස් දෙකක් ගියාට පස්සේ මිනිස්සෙ ගැන දැනගන්න දේවල් ටික වැඩි. ඊට පස්සේ සතියක් ගියාට පස්සේ එයා ගැන ඊට වඩා ඩීටේල් ටිකක් අපිට දැනගන්න පුළුවන්. සහ අපි එයා ගැන දන්න ප්‍රමාණය සම්බන්ධව විශ්වාසය අපිට වැඩි කරගන්නත් පුළුවන්. ඒතර මාසයක් ගියාට පස්සේ මේ මිනිස්සෙ ගැන අපි සාමාන්‍යයෙන් හොඳ දේවල් ටිකක් එයාගේ මොනවාද හොඳ දේවල් නරක දේවල් ඒ වගේ ටිකක් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. එතකොට අවුරුද්දක් විතර ගියාට පස්සේ හොඳ බඩේ බොක්කක් වගේ අපි උගේ ඕන දෙයක් දන්න ඌ අපේ ඕන දෙයක් දන්නවා වගේ ගොඩාක් ඉන් ඩීටේල් අපිට එයා ගැන කියන්න පුළුවන්. දැන් මම දවසක් අඳුරගත්ත මිනිහෙක් ගැන මගෙන් මොනවා හරි යවුවොත් මට ලොකු දෙයක් කියන්න බෑ. හැබැයි අවුරුද්දක් විතර අඳුරන මිනිහෙක් ගැන මට දේවල් ටිකක් කියන්න පුළුවන්. ඒ හින්දා ටයිම් ෆ්‍රේම් ගත්තත් දැන් මේ ටයිම් ෆ්‍රේම් වලදී අපි වැඩිපුරම අවධානය යොමු කරගන්නේ කන්ෆර්මේෂන්ස් නේ. කන්ෆර්මේෂන්ස් කියලා කියන්නේ අපි ට්‍රේඩ් එකක් එන්ටර් වෙන්න ට්‍රේඩ් එකකට යන්න ගන්න හේතු සාධකවල නිවර්තිතාවයනේ. කියන්නේ මෙන්න මේ හේතුව හින්දා තමයි මම මේ ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්නේ. එහෙම එකක් තියෙන්න එපා නිකම්ම සූදු ගැම්බ්ලින් කරනවා වගේ. සූදු ගහනවා වගේ අපි ට්‍රේඩ් ගන්න නැහැනේ. මට හිතෙනවා බයි. මම බයි. උදේ ඉඳන් බයි. එහෙම එකක් නැහැ. මාකට් ස්ට්‍රක්චර් එක අනුව අපි එලියට් වේව් තියරි එකෙන් ගන්න දේවලුත් අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ මාකට් එක මෙහෙම වෙයි. එතකොට ඒක තව තහවුරු කරගන්න. නැත්නම් තව දේවල් වලින් අපි අපේ තියෙන බයි එකක් හෝ සෙල් එකක් ගන්න ට්‍රේඩ් එකක් ගන්න තියෙන කන්ෆර්මේෂන්ස් ප්‍රමාණය තමයි වැඩි කරගන්නේ. එතකොට මම සාමාන්‍යයෙන් පර්සනලි වීක්ලි chart එකේ ඉඳන් 5 min chart එකට වගේ වෙනකන් ඇනලයිසිස් කරනවා. ඒ කියන්නේ මට ඒකෙන් මම හැම තැනින්ම ටයිම් ෆ්‍රේම්ස් වලින් ඩීටේල්ස් ගන්නවා. මොකද මගේ ට්‍රේඩ් කන්ෆයින් කරගන්න ඕනි හින්දා. එතකොට අපිට සමහර වෙලාවට මගෙන් ඔයාලා පර්සනලිත් අහනවා අපි 5 min chart එක ඇනලයිස් කළද ඉෂාරයේ ට්‍රේඩ් ගන්න ඕන නැත්නම් ඩේ chart එක ඇනලයිස් කළද? එහෙම එකක් නැහැ. ටයිම් ෆ්‍රේම් එක වැදගත් වෙන්නේ ඔයා ගන්න ට්‍රේඩ් එක අනුව. ඒක අපි ඉස්සරහට දවස්වලදී කතා කරගෙන යමු. දැනට ඔයා මතක තියාගන්න මම වීක්ලි chart එකකින් නම් ඔයාලට දේවල් ටික පැහැදිලි කරලා දෙනවා. දැන් මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ. දැන් මට මේ වීක්ලි chart එක මේ විදිහට පොඩි කරලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. right? මේක තව පොඩ්ඩක් ලොකු කරගන්න. ඔන්න ඔය විදිහට. දැන් මට පේනවා මෙන්න මේ වීක්ලි chart එක බලන්න මට පොඩි අයිඩියාස් ප්‍රමාණයක් දැන් මේකෙදි ගන්න පුළුවන්. දැන් අපිට ඔහොමනේ මේ chart එක බලන්න වෙන්නේ. ඔයිට වඩා වෙන විදියක් නෑ මේ මාකට් එක බලන්න. අපිට ටෙක්නිකලි මාකට් එක ඇනලයිස් කරලා යම් කිසි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් අපිට මේකේ ඉස්සර පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් වලින් සමහර නිගමනයන් වලට එළඹෙන්න වෙනවා. ඒක මම ඔයාලට කියලාත් ඇතිනේ. right? එතකොට ඔයාලා බලන්න දැන් මේ chart එක දිහා බැලුවට පස්සේ දැන් මෙන්න මේ විදිහට තමයි weekly chart එක වැඩ කරලා තියෙන්නේ. ඒතර weekly chart එක වැඩ කරාට පස්සේ අපිට මේකේ එක trading method එකට enter වෙන්න අපි මේකේ support and resistance සම්බන්ධව අවධානයක් යොමු කරනවා. support එකක් resistance එකක් කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. ඊට කලින් අපිට සරලවම මෙන්න මේ මාකට් එකේ දැන් මේ බලන්න මෙන්න මේ තැන ගත්තොත් මෙතන බලන්න. මෙතන කියන ප්‍රදේශය මම මෙන්න මේ විදිහට මේක ලකුණු කරගන්න නිකන් දැනට. මේ බලන්න මේ තැනදී මාකට් එක තුන් පාරක්ම මෙතනින් රිජෙක්ට් වෙලා තියෙනවා. මේ බලන්න. මේ පල්ලෙහා ඉඳන් මාකට් එක බයි වෙලා ඇවිල්ලා මේකේ වැදුනා ආයි පල්ලෙහාට ආවා. ආයි try කරා ආයි බැරි වුණා. ආයි try කරා බැරි වුණා. මෙන්න අන්තිම පාර මාකට් එක මෙතන බ්‍රේක් කරගෙන මාකට් එක ඉහළට ගමන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කොටස ගත්තට පස්සේ මේක අපිට වැදගත් සංදිස්ථානයක් නෙවෙයිද මේ මාකට් එකේ හම්බෙච්ච? ඔව් වැදගත් තැනක්. ඇයි වැදගත් තැනක් වෙන්නේ?
මේ වගේ මාකට් එකක් තුන් පාරක් පල්ලෙහාට දාන්න පුළුවන් තරම් ප්‍රෙෂර් එකක් මෙතනින් හම්බෙලා තියෙනවා. එතකොට යම් කිසි දවසක නැවත මේ මාකට් එක මේ රේන්ජ් එකට ආවොත් අපිට මේ රේන්ජ් එකේදී ප්‍රයිස් වලට එන්ට්‍රි වෙන්න පුළුවන්. මොකද මේ රේන්ජ් එක දැන් ඔයා හිතන්න මාකට් එක ඔයා මෙන්න මෙතෙන්දි දැක්කා. නිකන් හිතන්නකෝ මෙතනින් එහාට වෙලා නැහැ කියලා. ඔයා මෙතෙන්දි දැක්කා. ආයි පොඩ්ඩක් කියලා බලන් හිටවා මෙතනක් දැක්කා. දැන් ඔයාට පේන මේ තැන් දෙකකදීම මාකට් එක මෙතනින් රිජෙක්ට් වෙලා. එහෙනම් ආයි පාරක් රිජෙක්ට් වෙයි කියලා හිතන්න බැරිද? හිතන්න පුළුවන්. අර මොකක් හරි මුකුත්ම නොදන්න එකේ පොඩි දෙයක් හරි එතනින් එනවනේ නේද? එහෙනම් බලන්න. මෙන්න මෙතනින් රිජෙක්ට් වෙච්ච මාකට් එක මෙතනින් රිජෙක්ට් වුණාට පස්සේ ඔයාට දැන් තැන් දෙකකදී මාකට් එක රිජෙක්ට් වෙලා කියලා පේනවා. එහෙනම් තුන්වෙනි පාර රිජෙක්ට් වෙන්න බැරි වෙයි කියලා හිතන්න පුළුවන්ද? තුන්වෙනි පාර රිජෙක්ට් වෙයි කියලා හිතන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ තැනක් අපි ලකුණු කර ගැනීමක් කරගන්නවා. හරිද? ලකුණු කරගන්න ඔයාට එක එක ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. අපි ඒව කතා කරමු. එතකොට මෙන්න මේ වගේ මාකට් එකක මෙන්න මේ වගේ ප්‍රෙෂර් එකක්. ඒ කියන්නේ බයින් මාකට් එකක්. මේ පල්ලෙහායි නම් මාකට් එක බයි වෙලා ඇවිල්ලා මෙන්න මෙතෙන්දී අපිට බාධකයක් හම්බෙලා තියෙන මාකට් එක ඉහළට යන්න බැරි වෙයි. මේ බලන්න. මෙහෙම මාකට් එක ආව මේක වැදුන පල්ලෙහාට ආවා. ආයි වැදුන පල්ලෙහාට. ආයි වැදුන පල්ලෙහාට ආවා. මෙන්න මෙතනින් තමයි මාකට් එක බ්‍රේක් කරගෙන උඩට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ ඉහළ සිට පහළ සිට ඉහළට එන මාකට් එකක අපිට හම්බෙන බාධක වලට අපි කියනවා නමක්. ඒවට අපි කියනවා මොනවා කියලාද? මේකට අපි කියනවා රෙසිස්ටන්ට් කියලා, රයිට්? මොකද රෙසිස්ටන්ට් එක කියන්නේ දිශාවකට ගමන් ගන්න මාකට් එක මොකක්ද? ඒක ගමන් ගන්න මාර්ගයට යන්න දෙන්නේ නැතුව ඒක පොඩ්ඩක් બ્લોක් කරගෙන නිකන් එතන නිකන් පොඩි 아무තු ගැජට් එකෙන් තාප්පයක් තියෙනවා. ඒවා පාරක් යනවා මැදින් තාප්පයක් තියෙනවා. තාප්පේ පළවෙනි පාර ගිහිල්ලා දැක්කුන්නේ නැහැ. බයික් එක කුඩු යනවා කුඩු එහෙම ලයින්. දෙවෙනි පාර ගිහිල්ලා ඩෝසර් එකකින් හප්පනවා. කඩාගෙන යනවා. ඒ වගේ තමයි රයිට්. ඒකින්ද මේ බලන්න මෙතනින් මාකට් එක රිජෙක්ට් වෙලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මාකට් එක රිජෙක්ට් වෙලා මෙතනින් මාකට් එක බ්‍රේක් කරන් උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ තැනකට අපි මොකක්ද කියන්නේ? රෙසිස්ටන්ට් එකක් කියලා කියනවා. ඒ වගේම මෙන්න මේකත් බලන්න මේ පැත්තට. ඒකම අනිත් පැත්ත. බලන්න මේ මාකට් එක මෙතනදී මෙන්න මේ ස්ටෝන් එකේදී කීප වාරක්ම බයි වෙන්න try කරලා තියෙනවා. මේ බලන්න. මෙන්න මේ පැත්තෙන් දැන් මෙතනින් රිජෙක්ට් වෙලා මාකට් එක ආවට මේකේ වැදිලා ආයි උඩ ගියා. මේ ආයි වැදිලා උඩ ගියා. මේ ආයි වැදිලා උඩ ගියා. මේක වැදිලාම තමයි උඩ ගියේ. එතකොට මේක මොකද්ද කරලා තියෙන්නේ මාකට් එකට? එයාගේ ගමන් මාර්ගයට එයා දීලා තියෙන මොකද්ද? සපෝට් එක. සපෝට් එකක් දීලා තියෙනවා. පොඩි පුකට තල්ලුවක් දීලා තියෙනවා මේ පැත්තටම ඵලයන් කියලා. එතකොට මේවට අපි මොකක්ද කියන්නේ? සපෝට් කියලා කියනවා. එතකොට මෙන්න මේකට කියනවා සපෝට් එකක් කියලා. නැත්තම් මේවට තව නම් තියෙනවා කියනවා. මේවට කියන මොනවා කියලාද? සපෝට් රෙසිස්ටන්ට් නැත්තම් මේවට කියන මොකද්ද? සප්ලයි zone එකක් කියලාත් කියනවා. සප්ලයි zone. ඇයි ඒ? දැන් මාකට් එක එතකොට මේකට කියන අපි කිව්වා මේකට රෙසිස්ටන්ට් එක කියලා නැත්තම් මේකට කියනවා ඩිමාන්ඩ් zone එකක් කියලා කියනවා. ඒකත් මම කියන්නම් ඒකත් එක්ක මම පැහැදිලි කරන්නම්. මෙන්න මේවට අපි කියනවා ඩිමාන්ඩ් zone එක. right? මොන බලන්න. දැන් මේ පැත්තේ නම් මාකට් එක උඩට ඇවිල්ලා මෙන්න මේ රෙසිස්ටන්ට් ඒරියා එකෙන් මාකට් එක රිජෙක්ට් කරාට ඒ කියන්නේ මේ දැන් බලන්න මෙහෙම බයි වෙලා මාකට් එක ආවට පස්සේ මේ හරිය මාකට් එක ලොකුවටම සෙල් කරලා තියෙනවා. සෙල් වෙන හින්දා නැත්තම් හොඳ ඩිමාන්ඩ් එකක් හම්බෙලා තියෙනවා මේ හරියදී මාකට් එකේ. right? ඒ ඩිමාන්ඩ් එක වැඩි වෙච්ච නිසා මාකට් එක මේ විදිහට සෙල් වෙලා තියෙනවා. right? එතකොට මෙතනින් නැවත හොඳ සපෝට් එකක් මාකට් එක ගන්න. මේ බලන්න. මේ හරියදී මාකට් එකට සපෝට් එකක් හම්බ වෙනවා. අපිට ඒක පළවෙනි පාර බලා ගන්න බෑ.
right support එකක්ද resistance එකක් කියලා එක තැනකින් බලන්න බෑ. ඒකට දෙකක් හෝ තුනක් එන්න ඕන. එතකොට තමයි ඒක support එකක් හරි resistance එකක් හරි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නැත්නම් මේ පළවෙනි පාරම මෙතන support එකක් තිය කියලා අඳුර ගන්න ඉතින් ඌ අමුතු જાතියකෙක් වෙන්න ඕන. මට නම් බෑ. මොකද එකපාරක් ඇවිල්ලා මේක වැදුනයි කියලා මෙතන support එකක් කියලා හිතන්න බෑ. එහෙනම් දෙවෙනි පාරත් ඇවිල්ලා මේ හරියෙන් හරනවද කියලා බලන්න ඕනේ. එතකොට support එකක් කියලා තේරෙනවා. right දැන් මෙන්න මේ මාකට් එක මෙතනින් රිජෙක්ට් වෙලා ආවට මෙතනින් නැවත මාකට් එකට හොඳ සපෝට් එකක් හම්බෙලා නැවත මාකට් එක බයි වෙලා මේ විදිහට බයි වෙලා නැවත ආයි එනවා මෙතන. ආයි යනවා මේ. හැබැයි ගියාට මේ පල්ලෙහා ඉඳන් යන බයින් ප්‍රෙෂර් එක මදි. මොකටද මදි? මේ තාප්පේ කඩන් යන්න මදි. තාප්පයක් තියෙනවා ගිහලා බයික් එකෙන් හප්පලා තාප්පේ කඩන්න හදනවා. බෑ කරගන්න බෑ. ඔයා කුඩු වෙනවා ඇරෙන්න. තාප්පේ කැඩුන්නේ නැහැ. එහෙනම් ආයි මාකට් එකට තාප්පේ කඩා ගන්න බෑ. තැරි ගහිලම ගියා. ඔන්න ආයි පල්ලෙහාට එනවා. right ආයි මෙතනින් සපෝට් එකක් ගන්නවා. මම ගත්ත බයික් එක නෙමෙයි දැන් ගත්ත කාර් එක අරගෙන යනවා. කාර් එක කියන්නේ අපි හිතමු හොඳ ටිකක් ලොකු ජිප් එකක් වගේ අරගෙන ගිහිල්ලා ගහනවා තාප්පේ. තාප්පේ ටිකක් කැඩුණා හැබැයි ඒකත් මේක බ්‍රේක් කරගන්න මදි. ඒ හින්දා වෙන්නේ ආයි තෙල් වෙනවා. ආයි මේ හරියෙන් ගත්තා. මෙතෙන්ටම ගියේ නෑ. මොකද බයික් එකක් නෙවෙයිනේ කැඩුනේ. ලොකු එකක් හින්දා මේ හරියෙන් ගත්තා ආයි බයින් ප්‍රෙෂර් එකක්. අරගෙන ඇවිල්ලා ගැහුවා තාප්පේ. මෙන්න කඩලා ගියා. පේනවනේ කඩලා මාකට් එකේ ගියා. එහෙනම් තාප්පේ කඩාගෙන මොකෙන්ද ගියේ? ලොරියක් වගේ ගෙනාවා නැත්නම් ඩෝසරයක් ගෙනල්ලා කඩාගෙන ගියා. එතකොට මට පේනවා මෙන්න මේ මාකට් එකේ මෙන්න මේ වගේ තැන් අපි අඳුර ගන්න ඕනිද නැද්ද? ඕනි. ඇයි ඒ? ඊළඟට වෙන්න දෙන දේ කියන්න කලින් වෙච්ච දේ ගැන අපිට අවබෝධයක් තියෙන්න බෑ. right? එහෙනම් මෙන්න මේ වගේ තැන් අපිට සිද්ධ වෙනවා. මෙන්න මේ chart එකේ ලකුණු කරගන්න. මොකද අපි ඊළඟ ට්‍රේඩ් වලට එන්ට්‍රි වෙන්න අපිට ඒක වැදගත් වෙනවා. හැබැයි මේ ලකුණු කරගන්න දැන් අපිට තියෙන ඩේ chart එකේ අපිට ඒ වගේ support resistance හැමතැනම හොයාගන්න weekly chart right හැබැයි මේක පොඩි time frame වල ගියාම ගොඩාක් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි higher time frame එක ඒ වගේ එකක් සාමාන්‍යයෙන් හම්බ වෙනවා අඩුයි. ඒ වගේම higher time frame එකක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒකේ අර නිර්වාදිතතාවය ගොඩක් right දැන් මම ගත්තට සාමාන්‍යයෙන්ම ඉදිරි කරන දෙයක් තියෙනවා. ඉදිරියට කරන දේ තමයි දායක කම්පියුටර් මාකට් ගන්න පටන් ගන්න. ඉදිරියට මම මාකට් එකේ වෙච්ච දේවල් ටික පොඩ්ඩක් පැටි කරලා ඒකට වෙච්ච සියසති වෙලා තියෙන දේවල් ගැන අවබෝධයක් ගන්න. අපි ලකුණු කරගන්න වැඩි. දැන් මට අරගෙන වගේ සපෝට් රෙසිස්ටන්ස් තියෙන සෝන් එකක් වුණා නම් මේක මට යූස් කරන්න පුළුවන්. හැබැයි මේකේ නැති හින්දා මම කරන්නේ මේ ඩේ chart එකේ මම මෙන්න මේ ටික් chart එකේ හයි එකට පොඩි ඉරක් ගහගන්නවා. ඊළාට මම week chart එකේ low එකට පොඩි ඉරක් ගහ ගන්නවා. මම සාමාන්‍යයෙන් එක එක chart pattern වල එක එක colors use කරනවා. ඒක මම කරන්නේ මට ඒක අඳුර ගන්න පහසුවට. සාමාන්‍යයෙන් මම week chart එක use කරන්නේ දම් පාට. right දම් පාට මම use කරන්නේ ඒක තමයි. එතකොට මම දම් පාට එකක් දැක්ක ගමන් දන්නවා. මම මේ ඇඳලා තියෙන ඉර ඇඳලා තියෙන්නේ weekly chart එකේ කියලා. right නැත්නම් මේ ඉදි වලට පාට දුන්නේ නිකන් නෙවෙයි ඈ. ඒක ඔයාගේ පාඩම. දැන් ඔයාලට වීක් chart එකක් දම් පාටම ඇඳ ගන්න ඕනි කියලා ගන්න. ඔයාලට කැමති නම් මගේ කලර්ස්ම යූස් කරන්න. ගැටලුවක් නැහැ. right? එතකොට මම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඉවි දෙකක් ඇඳලා day chart එකට යනවා. දැන් බලන්න මම day chart එකේ අර මම කියපු වගේ support resistance area මට අඳුර ගන්න පුළුවන්ද කියලා. right? බලන්න මෙන්න මේ වගේ තැන් අපිට සාමාන්‍යයෙන් support resistance නැදගනිද්දී අපි මෙන්න මේ candle chart එකට ඇරුණම line chart එකක් use කරනවා. එතකොට ඔයාලා ගන්න මෙන්න මෙතන තියෙනවා chart වර්ග. මෙතනින් අපිට line chart එක දාන්න පුළුවන්. line chart එක දාගත්තා පස්සේ මෙන්න මේ වගේ line එකක් විදිහට තමයි අපිට market එක පෙන්නන්නේ. right? line එකක් විදිහට තමයි market එක පෙන්නන්නේ. දැන් බලන්න මෙන්න මේ line එකේ මේ බලන්න මෙන්න මෙතන නම් මුළු දෙකක් තියෙනවනේ. එහෙනම් ඊළඟ පාරත් මෙතනින් reject වෙයිද දන්නේ නැහනේ. දන්නේ නැහැ. දන්නේ නැති ඉඳ මොකද කරන්නේ? ඇඳ ගන්න. මේ විදිහට පොඩි ඉරක් ගහගත්තා. මම මේකට සාමාන්‍යයෙන් තැඹිලි පාට තමයි day chart එකේ ඉරි වලට මම use කරන්නේ. ගහගත්තා. ඊට පස්සේ මම ආයි දාගන්න මොකද්ද? candle chart එක දාගන්නවා. ඇයි මම candle chart එක දාගන්නේ? කිසිම වෙලාවක අපිට හරියටම තනි ඉරකින් මේක ස්ටඩි කරන්න අමාරුයි. එක ඉරක් ගහලා මේ ඉරේම වැදිලා පල්ලෙහාට එයි කියලා හිතන්න අමාරුයි. අපි ඒ වෙනුවට ලකුණු කරගන්න zone එකක්. මෙන්න මේ zone එක ඇතුලෙන් අනිවාර්යෙන් මාකට් එක හැරෙයි කියලා විශ්වාස තමයි කරන්නේ.
ඒකෝ සාමාන්‍යයෙන් මම මෙන්න මේම ගාගත්තා ඊට පස්සේ අපිට ඕන මේක මෙහෙම උඩට උත්තලා මෙන්න මේ මාකට් එක ක්ලෝස් වෙච්ච පොයින්ට් එකෙන් මැද ගන්නත් පුළුවන්. නැත්නම් අර වගේ ලයින් chart එක ඉරක් ගහගත්තා. ඊළඟට මේ බලන්න මෙන්න මේ හරිය වීක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හරියට විතර මාකට් එක බයි කරලා තියෙනවානේ. ඒකට කියනවා ලික්විඩිටි ස්විප් කරන්න මාකට් එක ගිහිල්ලා ඒ හරියට. ඒතර මෙන්න මට හම්බුණා දැන් සෝන් එකක්. මේ තියෙන සෝන් එක. මම මේ සෝන් එක ආයි ලකුණු කරලා පොඩ්ඩක් තියාගන්න. අපි ওই විදිහට ඔන්න ලකුණු කරගත්තා. මම ඕනම් මේ ඉරි දෙක අයින් කරලා දානවා. ඔන්න දැන් මට එකක් හම්බුණා මොකද්ද? මට හම්බුණා රෙසිස්ටන්ට් එකක්. මොන රෙසිස්ටන්ට් එකක්ද? ඩේ chart එකේ රෙසිස්ටන්ට් එකක් ඔන්න මට හම්බුණා. මාකට් එක නැවත වරක් මෙතනින් උනත් හැරෙන්න පුළුවන් කියලා පොඩි එකක් දැන් මම දානවා. නිකම්ම ඉඳපු එකට ඔන්න දැන් පොඩි එකක් ඔලුවට ආවා. right? දැන් අපි දන්නවා මේක සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. දැන් මේම ගිහලා මේකේ වැදිලා ආයි මෙහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ හරියදී මොකද්ද try කරන්න පුළුවන්? සෙල් ට්‍රේඩ් ටිකක් try කරන්න පුළුවන්. මේ හරියෙන් විතර ස්ටොප් ලොස් එකක් තියාගෙන මොකද මෙතෙන්ට වික් වෙලා තියෙන එහෙනම් මේ හරියෙන් විතර තියාගන්න. අපිට ඔප්ෂන් එකක් විදිහට ඔන්න ඩේ chart එකේ ට්‍රේඩ් කරන කෙනෙක් නම් එහෙම කරන්න පුළුවන්. ඔයා ඩේ chart එකේ තමයි එන්ට්‍රි එක ගන්න. එහෙනම් ඩේ chart එකේ ස්ටොප් ලොස් එකක් තියාගෙන මෙන්න මේ හරියට විතර TP දාලා ගන්න පුළුවන් නේ. එහෙම එකක් පේනවා. එතකොට දැන් මෙහෙම එකක් ඇඳගත්තේ නැත්නම් ඔයාලට එහෙම එකක් පේනවද? නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඇඳ ගන්න වෙනවා. එතකොට මම මේ රෙසිස්ටන්ස් ඒ වගේම සපෝට් මාකට් එකේ මට දැන් මේක අපිට ඕන නම් මේක දිගටම දික් කරලා දාන්න පුළුවන්. ගත්තට මෙන්න මේක දුන්නා. ස්ටයිල් ගියා මේක extend to right. දැක්කේ දැන් මේ පැති දිගටම ඒක තියෙනවා. දැන් ඔයාට ඕන තව තීද බලන්න. තව. ඔයා මේක ට්‍රේඩ් කරන්න නෑ නිකම්ම ඉන්න නෙවෙයි. එතකොට බලන්න ඕන මේ වගේ තැන් තව තියෙදි කියලා. දැන් මෙන්න මෙතන බලන්නකෝ. මම ලයින් chart එක දාගත්තට මට ලොකු ඩීටේල් එකක් ගන්න බැරි නා. මෙන්න මෙතන තියෙනවා නේ බලන්න. මෙතන තියෙනවා රෙසිස්ටන්ස් ඒරියා එක. මේක අවුරුදු 10ක් 15ක් පල්ලෙහාට ගිහිල්ලාම ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඩීටේල් ගොඩක් වාට ගන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍ය වෙලාවත් එක්ක අපි මේ වගේ තමයි ස්ටඩි කරන්නේ. දැන් මේ පැත්තට ගිහිල්ලා ඔය වගේ ඉරි හොයාගෙන ඒව ලයින් අප් කරගත්තොත් හොඳයි. සාමාන්‍ය මේ හරියෙන් ගහගත්තත් ඉතින් අවුලක් නෑ right. දැන් බලන්න මෙන්න මෙතන. බලන්න මෙතන තියෙනවා මෙතන බලන්න. මේ වගේ තැනක් මේ වගේ තැනක් ගත්තා ඊට ඔයාලට පේනවා. මේ හරිය මොකද්ද ඔයාලට හම්බෙලා තියෙන මාකට් එකට? සපෝට් එකක් හම්බෙලා කියලා පේනවා මේ. මේ හරියද හොඳ සපෝට් එකක් තියලා දෙනවා. මේ හරියෙන් ඔහම ගහගත්ත ඩේ chart එකේ සපෝට්. ඔයාලට ඕන නම් මේක ස්ටයිල් කරලා අමතක වෙනවා නම් මේක සපෝට් එකක් කියලා ගන්න පුළුවන්. නැත්තම් ඔයා දන්නේ නැහැ නේ මේක සපෝට් එකක්ද රෙසිස්ටන්ට් එකක්ද කිව්ව. ඔයාලට ඕන නම් මේ විදිහට සපෝට් එකක් කියලා එක ලියා ගන්න. නේ? පාටත් එක්ක දැන් ඔයා දන්නවා ඩේ chart එකේ සපෝට් එකක්. මේක ඩේ chart එකේ රෙසිස්ටන්ට් එක. මේක ඩබල් ක්ලික් කරලා ඔයාලට මේක උඩ ටයිප් කරන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට දැන් රෙසිස්ටන්ට් එකක් තියෙනවා ඔන්න සපෝට් එකක් දැන් ඔයාලට පොඩි ඩල ID එකක් තියෙනවනේ මාකට් එකේ මොකක්ද කියන මාකට් එකේ තියෙන idea මෙන්න මෙතනින් මාකට් එක බයි වෙන්න පුළුවන් මෙතනින් මාකට් එක සෙල් වෙන්න පුළුවන් අර මුකුත්ම දන්නේ නැති එකට එහෙම එකක් හරි දැන් තේරෙනවනේ නේ right අපි ආයි දාලා බලනවා අපිට සාමාන්‍යයෙන් හොඳ ඒවා තියෙනවද කියලා එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ right ඔන්න ඔහම ගත්තා දැන් ඩේ chart එකේ ඉරි දෙකක් අඳගත්ත ඔන්න සපෝට් රෙසිස්ටන්ට් එකක් ඇඳගත්තා ඩේ chart. දැන් අපි පොඩ්ඩක් 4 hours වලට යමු. 4 hour වලට ගිහිල්ලා අපිට ඒත් එහෙම කරන්න පුළුවන් නේ. මොකද්ද කරන්න පුළුවන්? මේකෙත් අර වගේ සපෝට් රෙසිස්ටන්ට් ඒරියා තියෙද කියලා බලන්න පුළුවන්. දැන් මෙතන බලන්නකො. මට මෙතන පේන හොඳ සපෝට් රෙසිස්ටන්ට් මෙතන තියෙන හොඳ රෙසිස්ටන්ට් එකක්. මම ඩේ chart එකේ හින්දා මේක සුදු පාටෙන් දාගන්නවා. sorry 4 hour හින්දා සුදු පාටෙන් දාගන්නවා. දැන් මට බලන්න ඩේ chart එකේ මෙතෙන්ට එනකම්ම ට්‍රේඩ් එකක් ගන්න බෑ. හැබැයි 4 hour chart වල මේ හරියනොත් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. සමහර විට මේක අපි ගන්න එන්ට්‍රිය වරදින්න පුළුවන්. හැබැයි නිකම්ම ගත්තේ නෑනේ. දෙයක් බලලා තමයි ගත්තේ. නිකම්ම ගත්තේ නෑ. දේවල් බලලා දැකපු හින්දා මෙතනින් එන්ට්‍රි වෙන්න පුළුවන් හින්දා ගත්තා. මේක වැදිලා ආයෙයි කියලා අපිට හිතෙන හින්දා ගත්තා. right? එහෙම තමයි බලන්නේ. එතකොට මේ බලන්න මේ වගේ තැන් වල නැවත තියෙනවා මේ බලන්න. මෙතනත් බයි වෙලා මෙතනත් බයි වෙලා ආයෙ මෙතනිනුත් පොඩි එකක් තියෙනවා. එතකොට තව පාරක් මේ හරියෙන් වැදිලා උඩට යන්න බෑ කියලා හිතන්න බෑ. මොකද 4 hours වලත් අපිට මේ විදියට ඇඳ ගන්න පුළුවන්. මේ වගේ තැන්වල මේ බලන්න මාකට් එක කීප වරක්ම මේ සෝන්ස් වල බයි වෙනවා. right? ඔය විදියට අපිට පොඩ්ඩක් ස්ටඩි කරගන්න අපිට මේක තේරුම් ගන්න මේ වගේ පලස් වලට අඳ ගන්න පුළුවන්. දැන් 4 hours මම බැලුවා.
දැන් මම 1 hour වලට යනවා. මම 2 hour සාමාන්‍යයෙන් ගන්න නැහැ. මොකද මට ඒක අවශ්‍ය නැති හින්දා. ඔයාට අවශ්‍ය නම් ඔයා ගන්න. right? දැන් මට 1 hour වලත් ඒ වගේ support resistant area බලා ගන්න පුළුවන්. මේ බලන්න මෙතන. මෙතනිනුත් මාකට් එක බලන්න. අල්ලයා මෙතනින් මාකට් එක රිජෙක්ට් වෙලා මම මේකේ කලර් එක මාරු කරගන්නවා. සාමාන්‍ය කහ වගේ යූස් කරන මේකට. මේ බලන්න මාකට් එකේ නෝ මේ බලන්න. ඕන දැන් මේ මාකට් එක දිහා බලගෙන පොඩි කතන්දරයක් කියන්න පුළුවන්. මේ බලන්න 4 hour resistance එකක් බ්‍රේක් කරගෙන උඩට ආවා. ඇවිල්ලා මෙන්න මෙතන තිබ්බ සපෝට් එක ආයි නැවත සපෝට් එකක් ගත්තා. අරගෙන මාකට් එක බයි වුණා. බයි වෙලා ආයි 4 hour resistance එකේ වැදුනා. මාකට් එක සෙල් වුණා. සෙල් වුණාට 1 hour වලින් අපිට හම්බුණ සපෝට් එකක් නැවත බයි වුණා. හැබැයි මේ හම්බෙච්ච සපෝට් එක මේ 4 hour resistance එක බ්‍රේක් කරගන්න මදි. ඒක හින්දා නැවත මාකට් එක සෙල් කරා. ආයි බයි වුණා. ආයි සෙල් වුණා. ආයි මාකට් එක බයි වුණා. ආයි සෙල් වෙලා මේ තියෙන්නේ මොකක් වේද? 1 hour support එකක් උඩ තමයි දැනුත් මාකට් එක නැවතිලා තියෙන්නේ. එහෙනම් ඔයාට දැන් මේ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් තැනක මාකට් එක තියෙනවා. ඔයාගේ එන්ට්‍රිය වෙන්න පුළුවන් මොකද්ද? එක්ක මේක බයි වෙන්න පුළුවන් මෙතනින්. මේකෙන් මෙතෙන්ට එනකම් බයි වෙන්න පුළුවන් කියලා ඔයාට අයිඩියා එකක් තියෙනවා. නැත්තම් මාකට් එක මෙතනින් සෙල් වෙයි කියලා කියන්න පුළුවන්. කොහොම සෙල් වෙයි කියලා හිතන්න පුළුවන්. හැබැයි වෙන තැන කොහෙද? වෙන තැන තමයි අපි ඉන්නේ. මේ මැද නෙවෙයි ඉන්නේ. සපෝට් රෙසිස්ටන්ට් එක මැද නෙවෙයි. අපි සපෝට් එකක් උඩ දැන් ඉන්නේ. එහෙනම් මෙතෙන්දි මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් කියන එක ඔයාලට තේරෙනවා. ඊළඟට මේ බලන්න. මෙන්න මේ zone එක ගත්තත් මෙතනත් පොඩි එකක් තියෙනවා. මෙතනත් තියෙන 1 hour පොඩි resistance area එකක්. right? එහෙමත් ගන්න පුළුවන්. ඉතින් මම ඔක්කොම අදින්න යන්නේ නැහැ. මේක දැන් ඔයා හිතන්න එපා මේක දැන් එක දවසක් මේක ඇඳගෙන ඒකටම ට්‍රේඩ් කරන්න බෑ. මේක දවසින් දවසට ඔයාට සතියින් සතියට හරි මේක පොඩ්ඩක් ආයි වෙනස් කරගන්න වෙනවා. මොකද මාකට් එක වැඩ කරනවා. එතකොට මේ තියෙන තැන් වෙනස් වෙලා අලුත් සපෝට් රෙසිස්ටන්ට් නිර්මාණය වෙනවා. එතකොට ඒවා අපි ටක් ගාලා ඇඳලා කරලා ගන්න ඕනේ. නිකම්ම ඉන්න බෑ right? ඔන්න දැන් මම 1 hour ඇඳගත්තා. ඔයාලට ඕන 15 min වලට ගිහිල්ලත් ඇඳ ගන්න පුළුවන්. 15 mins වලක් තියෙනවා මේ වගේ. මෙතන බලන්න. මේ වගේ සෝන්ස් වල ඔයාට ඒකට ඕන නම් මේ වගේ කලර් එකක් යූස් කරන්න පුළුවන්. එක එක ටයිම් ෆ්‍රේම්ස් වලදී දැන් අපිට මේ වගේ සපෝට් ඒරියා, රෙසිස්ටන්ට් ඒරියා නේද? මේ මෙතන තියෙන මේවා 15 min හොඳ රෙසිස්ටන්ට් එකක් නේ. කොහොම දැන් ඇඳ ගන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේක ඇඳගත්ත එකාට තියෙන වාසිය. මේ බලන්න ඕනේ. මේ මාකට් එක මෙතනින් රෙසිස්ට් කරලා, මෙතනින් රෙසිස්ට් කරලා, මෙතනින් ආයි කොහොමාරි බ්‍රේක් කරන් මාකට් එක ගිහිල්ලා බයි වෙලා මෙතනින් බයි වෙලා right ගිහිල්ලා මේ මෙච්චර දර්ශනයක් දාලා නැවත මේ මාකට් එක කඩන් වැටිච්ච වෙලේ රිවර්ස් කරලා තියෙන කොතනින්ද හරියටම රිවර්ස් වෙලා තියෙන්නේ නැවත සපෝට් එකක් අරගෙන මෙන්න බලන්න හැම මාකට් එකක්ම පල්ලෙහා තියෙන වෙලාවට උඩදි හම්බෙන දේවල් රෙසිස්ටන්ට් right පල්ලෙහින් හම්බෙන දේවල් සපෝට් හැබැයි මාකට් එකක් උඩ ඉඳලා පල්ලෙහාට එනකොට අර රෙසිස්ටන්ට් එක විදියට වැඩ කරපු එකම සපෝට් එකක් වෙනවා. මේ බලන්න. දැන් මේ මාකට් එක පල්ලෙහා ඉඳන් යනකොට මේක රෙසිස්ටන්ට් එකක්. ඒක බ්‍රේක් කරන් කොහොමරි මාකට් එක බයි වුණා. හැබැයි මේක මේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරන් උඩට ගියාට පස්සේ මේ මාකට් එකට මෙයා මොකක් වෙනවද? මෙයා වෙනවා සපෝට් එකක්. දැන් ඒකේ වැදුනොත් උඩට යනවා. මේකේ පල්ලෙහා තියෙනකම් මේකේ වැදුනොත් පල්ලෙහාට එනවා. හැබැයි මේක බ්‍රේක් කරලා උඩට ගියාට පස්සේ මේකේ වැදුනොත් උඩට යනවා. මේකේ වැදුනොත් උඩට යනවා. අන්න එහෙම තමයි ගන්න වෙන්නේ. right? එතකොට මාකට් එක තියෙන තැනත් එක්ක තමයි බලන්නේ. එතකොට මෙතෙන්දි රෙසිස්ටන්ට් ඒරියා එකක් වෙච්ච මාකට් එකට තිබ්බ මෙන්න මේ රෙසිස්ටන්ට් එක මෙතෙන්දි යාට සපෝට් එකක් වෙලා තියෙනවා. මේ බලන්න. මේ මාකට් එක මෙච්චර උඩට ගෙලන් ගිහිල්ලා ආයේ පල්ලෙහාට ඇවිල්ලා හැරලා තියෙන්නේ මේකේ වැදිලා. එතකොට මේ සපෝට් ඇන් රෙසිස්ටන්ට් කියන එක අපිට නිකම්ම ඇතෑරලා දාන්න පුළුවන්ද? එහෙම අතෑරලා දාන්න බෑ. ඒකනේ මං කියන්නේ. රිටේල් ට්‍රේඩිනුත් වැදගත්. අලුත් තියෙන SMC Fibonacci Elliott wave වගේම තමයි මේවත් වැදගත්. මේ අර එක යතුරක් කියලා දෙන්න මං ඔයාලට දැන්. මං ඔයාලට Elliott wave theory එකෙන් දේවල් ටිකක් කියලා දුන්නා. දැන් ඒ 12 යතුර නම් මේ 14 යතුර කියලා දෙන්න. එතකොට ඇනේ දැක්කට පස්සේ ඔයාලට මොකද සිද්ධ වෙන්නේ? මේකට ගන්න 12 යතුරද 14 යතුරද කියලා තීරණය කරගන්න. right? හරි සරලයි. දැන් ඔයාලට දන්න ඕනේ නේ. මෙතන තියෙන දැන් තියෙන මාකට් එක සපෝට් ඒරියා එක.
නිකන් හරි මේක රිජෙක්ට් වුණොත් එක්ක මෙතෙන්ටවත් එන්න පුළුවන්. එක්කෝ මෙතෙන්ටවත් බයි වෙන්න පුළුවන් කියලා හරි පොඩි එකක් තියෙනවනේ. දැන් අර නිකම්ම දැන් කොච්චරයිද මෙච්චරයිද කියලාවත් හිතා ගන්න බැරි පිටුන්නේ. දැන් උන්ට තේරෙනවා මෙහෙම සපෝට් රෙසිස්ටන්ට් ඉරි ටිකක් හරි ගහගත්තා නම් මෙතනින් බයි වුණොත් මෙතෙන්ට මෙතනින් සෙල් වුණොත් මෙතෙන්ටයි කියලා හරි එකක් තියෙනවා. රයිට්? තියෙනවනේ. රයිට්. එතකොට ආයි මම යනවා 1 hour chart එකට. ඔන්න මම දැන් දේවල් එකින් එක කියලා දෙන ගමන් ඉන්නේ. ඔන්න දැන් ඔයාලටත් පුළුවන් මේ විදිහට දැන් බලන්න මට දැන් සෑහෙන ඩීටේල් ටිකක් තියෙනවනේ ට්‍රේඩ් කරන්න. නිකම්ම ට්‍රේඩ් කරන්න නෙවෙයිනේ මම ලෑස්ති. නිකම්ම ට්‍රේඩ් කරනව නෙවෙයි දැන්. අර සූදු ගහනවා වගේ ඕන එකක් අහුවෙන් කියලා ගන්නෑ. ඔයාට විශ්වාසයකුත් තියෙනවා. ඊළඟට තව විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් දෙයක් තමයි තියෙන්නේ බලන්න. දැන් මේ රෙසිස්ට් මෙතන දැන් මේක සපෝට් එකක් නේ මාකට් එකේ. මෙන්න මේ සපෝට් එක 1 hour සපෝට් එකක්. මේ රෙසිස්ටන්ට් එක 15 min රෙසිස්ටන්ට් එකක්. 1 hour සපෝට් එකක් 15 min රෙසිස්ටන්ට් එකක්. දැන් කෙනෙක්ට මෙන්න මේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරයිද? මේකත් කඩාගෙන මෙහෙම උඩට යයිද කියලා හිතන්න බැරිද? හිතන්න පුළුවන් නේ. දැන් කෙනෙක්ට මේකත් කඩාගෙන මෙහෙම මෙතෙන්ට මෙයයිද? සමහරට යන්න පුළුවන් නේ කියලා හිතන්න පුළුවන්. මෙතනින් හැරෙන එක නෑ මෙතනින් හැරෙන. සමහර කට්ටිය ඉන්න ට්‍රේඩ් කරද්දී යා ට්‍රේඩ් කරන මේකේ වැදිලා පොඩ්ඩක් විතර උඩට යයි. හැබැයි මේක කඩන් යන එක නෑ. මෙහෙම වෙලා මෙහෙම යයි. නැත්තම් මෙහෙම හිතන එක්කෙනා මෙහෙම ගිහිලා මෙහෙම වෙලා මෙහෙම යයි. ඔන්න ඔහොම තමයි හිතන්නේ. අර ඔයාලට මතකද එලියට් වේව් වලදීත් අපිට මාකට් එක රිවර්ස් වෙලානේ ආයි යන්නේ. ඔයාලා දන්න පුල් බෑග් එකක් අරන් යන්නේ. එතකොට මේ තැන් වලදී පුල් බෑග් ගන්නත් පුළුවන් මාකට් එකට. රයිට්? මේ වගේ තැන් වල පුල් බෑග් ගන්නත් පුළුවන්. ඒ හින්දා ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට මතක තියාගන්න මේ බලන්න දැන් මේ මාකට් එක දැන් මේ ඇවිල්ලා 1 hour නේ. මේක ඇවිල්ලා මොකද්ද 15. උදාහරණයක් විදිහට ගත්තොත් 1 hour එක අපි ගමු පිහියක් විදියට. එතකොට මේ 15 min එක අපි ගමු කඩදාසියක් විදියට. අපි හිතමු 15 min කියන්නේ කඩදාසියක් 1 hour කියන්නේ පිහියක්. එතකොට මේකේ වැදිලා පිහියකින් බැරිද කඩදාසියක් හිල් කරන් යන්න? පුළුවන්. ඇයි මේ 1 hour කියලා කියන එක ශක්තිමත් 15 min වලට වඩා. ඒකින්ද මේ එන බයින් ප්‍රෙෂර් එක හමුවේ සමහර විට මේක කඩාගෙන යන්නත් පුළුවන්. ඇයි මේතන ඉඳන් එන බයින් ප්‍රෙෂර් එකට මේක කැඩෙන්න පුළුවන් 15 min එකක් නේ. එහෙනම් ඔයා ට්‍රේඩ් ගනිද්දි අන්න ඒක ඔළුවේ තියාගෙන මෙන්න මේ තැන්වලදී මාකට් එක හොඳට වොච් කරන්න. බලන්න. ඒවා සමහර කෙනෙක් ඉන්නෝ බය වෙලා මෙතන ඉඳන් මාකට් එක බයි වෙලා එනවා. ඌට දැන් පේනවා අම්මට උඩු රෙසිස්ටන්ට් එකක් තියෙනවා. එහෙනම් මම මෙතනින් ට්‍රේඩ් වලින් අයින් වෙනවා. කියලා අයින් වෙනවා. නැත්තම් මෙතනින් සෙල් ට්‍රේඩ් දානවා. මෙතනින් මාකට් එක මෙහෙම සෙල් වෙයි කියලා සෙල් ට්‍රේඩ් දානවා. එතකොට සපෝට් රෙසිස්ටන්ට් ගැන අවධානයෙන් ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයා මතක තියන්න ඔයාට හම්බෙච්ච සපෝට් එක මොන ටයිම් ෆ්‍රේම් එකේද කියලා. දැන් මේක 1 hour සපෝට් එකක් අරන් එන මාකට්. දැන් මෙහෙම මාකට් එක ඇවිල්ලා මෙතනින් සපෝට් එක අරන් මාකට් එක බයි වුණොත් මේ ගන්න සපෝට් එක මොන ටයිම් ෆ්‍රේම් එකෙන්ද? 1 hour සපෝට් එකක් අරන් එන්නේ මාකට් එක. එතකොට මේ 15 min එක සමහර වෙලට බ්‍රේක් කරන්න බැරි කියලා හිතන්න පුළුවන්ද? සමහරට මේක බ්‍රේක් කරන් යන්න පුළුවන්. ඇයි? ටයිම් ෆ්‍රේම් එක 1 hour. පැහැදිලිද? එතකොට මේ මාකට් එක මෙතන 1 hour වලින් රිජෙක්ට් වෙලා සෙල් වුණා. දැන් මේක මෙහෙම වෙලා නිකන් හරි මෙතනින් බ්‍රේක් වෙලා මේක සෙල් වෙන්න පටන් ගත්තා කියන්නකො. මේක සෙල් වෙලා කවුරු හරි මේ 15 min වලින් බයි දානවා. මෙතනින් බයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නේ කොහොමද? මෙතනින් එන වොලියුම් එකෙන්. කොච්චර ලොකු වොලියුම් එකක් මේකෙන් ඇවිල්ලා මේකේ වැදිලා යයිද කියන එකනේ බලන්න වෙන්නේ නේ. දැන් ඔයාට ප්ලාස්ටික් බෝලයක් දානවා. ප්ලාස්ටික් බෝලයක් දැම්මට පස්සේ ඔයා ප්ලාස්ටික් බැට් එකකින් ගහනවා. අවුලන්නේ බෝලය යනවා. වදින පාරට යනවනේ. ඔයා ප්ලාස්ටික් බෝලයකට ගහනවා ලී බැට් එක. ඊට මේ වැදින වැදිල්ලට වඩා උඩින් යනවනේ. මේ ඔයා හිතන්න මේක ඇවිල්ලා මේ 15 min කියන්නේ ප්ලාස්ටික් බැට් එක. එතකොට බෝලයක් ප්ලාස්ටික් බෝලයක් දානවා මේකේ වදිනෝ මෙන්න යනවා. මහා දුරක් යනවද? නෑ ටිකක් දුර යනවා. හැබැයි මේක ඇවිල්ලා 4 hour එකක් වුණා නම් දැන් මේක වුණානේ. මේක කෙලින්ම ඇවිල්ලා නිකන් මේකේ වැදිලා ඉන්නේ. හැබැයි මේක ඇවිල්ලා ලී බැට් එකක් වගේ. එතකොට සාමාන්‍යයෙන් කොච්චර උඩ පුල් බෑග් එක ලොකු එකක් දෙයිද? අරට වඩා ටිකක් ලොකුට උඩට දෙනවනේ.
එහෙම එකක් තේරෙනවනේ. ඒතකොට හිතන්නත් උනන්නේ ඒ විදිහට තමයි සපෝට් ගැන හිතද්දි බැක්ට් එකට බෝලෙන් ගහන එක හිතන්න. රෙසිස්ටන්ට් එක ගැන හිතද්දි වාහනයක් ගිහිල්ලා තාප් එක වදින එක ගැන හිතන්න. මම හිතන්නේ එහෙමයි. බයිසිකලෙන් ගිහිල්ලා වද්දලා වැඩක් නැහැ. තාප් එක කුඩු කරන්න බෑ කියලා මම දන්නවා. බත් දන්නවනේ ඒක නේ. වාටත් තේරෙනවනේ. බයිසිකලෙන් ගිහිල්ලා තාප් එකක් කුඩු කරන්න බෑ කියලා. එතකොට මේකෙන් ඇවිල්ලා මේක කුඩු කරන්න පුළුවන් ඒ කියලා හිතනවද? සමහර විට පුළුවන් වෙයි. ඒක තීරණය කරන්න වෙන්නේ මොකද්ද? ඌ එන්නේ බයිසිකලේද කාර් එකේද වෑන් එකේද මොකේද කියලා බලන්න වෙනවා. ඒකට මොකද්ද වෙන්නේ? වොලියුම් එකක් තියෙනවා. මාකට් එකට හම්බෙන වොලියුම් එක. ඒ වොලියුම් එක අපිට බලන්න පුළුවන් විදිය තමයි හැදෙන කැන්ඩල් වලින්. හැදෙන කැන්ඩල් වලින් තමයි අපිට පළවෙනි පාරට කොච්චර ලොකු වොලියුම් එකක් ආවද නැද්ද කියලා බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ වොලියුම් එක ගැන අපි කතා කරන්න කලින් අපි දැනගන්න ඕනි මේ මාකට් එකේ වොලියුම් ලැබෙන්න පුළුවන් තැන් ගැන. මෙන්න මේ තැන් වලදී තමයි මාකට් එකට වොලියුම් එකක් එන්නේ. right? සපෝට් රෙසිස්ටන්ට් ඒරියා වලදී මාකට් එකට හොඳ වොලියුම් එකක් හම්බෙනවා. හම්බෙලා තියෙන හින්දා තමයි ඒකට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියලා නම් දෙකකුත් ආවේ. සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් zone කියලා එකක් ආවේ ඒකයි. right? ඒක තමයි ආවේ. ඒතකොට ඔයාට අනිවාර්යෙන් ස්ටඩි කරන්න වෙනවා මේ මාකට් එකේ මෙන්න මේ තියෙන සපෝට් රෙසිස්ටන්ට් ගැන අවධානයක් ඔයාට තියෙන්නම ඕනි. නිකම්ම ඔහේ ට්‍රේඩ් ගන්න එපා. මම දැකලා තියෙන ඕන තරම් දැන් මම ඩෙමෝ ට්‍රේඩ්ස් කරන්න කියලා ඔයාලට කියලා තියෙනවා. ඩෙමෝ ට්‍රේඩ් කරන්න කිව්වට පස්සේ ගොඩක් කට්ටිය මාකට් එක දිහා පොඩ්ඩක් කියලා බලන් ඉන්නවා. මෙතනින් ගහගෙන යනවා. ලොට් ඕපන් කරගන්න 100ක් විතර. එක තැන. චුට්ටක් උඩ ගිය ගමන් අම්මට $40 40ක් ප්‍රොෆිට් 50ක් ප්‍රොෆිට් කියලා ගලවලා ට්‍රේඩ් එකෙන් ක්ලෝස් එකේ වෙලා ආතල් එක දාගෙන ඉන්නවා. මම දන්නවා ඉතින් මට no issue. රියල් මනි ට්‍රේඩ් කරනකොට ඔයාලට ඒ ඉෂුව එක තේරෙයි. right? එන්නකො දෙන්න අපි කතා කරමු එදාට. ඒකින්ද නිකම්ම උබන්න එපා මේක. ඔබට හිතිච්ච වෙලාවට මේක බයිසෙල් ඔබන්න එපා. කවුරු හරි කිව්ව පළියට කවුරු හරි කියනවා මේ දැන් බයි ගනි. දැන් එහෙම ගන්න එපා. මේව පොඩ්ඩක් ඇඳලා ඔයාට මෙන්න මේ සෝන් එකට දැන් මම වුණා නම් එක්ක මම මෙතෙන්ට එනකම් මාකට් එක බලන් ඉන්නවා එක්ක මෙතෙන්ට එනකම් බලන් ඉන්නවා එක්ක මෙතෙන්ට ආයෙ එනකම් බලන් ඉන්නවා එක්ක මෙතන මාකට් එක වැඩ කරන දිහා බලන් ඉන්නවා මේ මැදදි ට්‍රේඩ් ගන්න මෙන්න මේ හරියදි විතර බයි එකක් දාලා බලන්න නිකන් යනවාද කියලා යනවා තමයි ඉතින් යන්නේ නැතුව ඉන්නේ මාකට් එක යනවා හරිද ඒ හින්දා පොඩ්ඩක් දේවල් ට්‍රේඩ් කරද්දි නිකම්ම ට්‍රේඩ් ගන්න එපා මොකක් හරි හේතුවක් තියෙනවා විතරක් ගන්න හරිද නිකම්ම ගන්න එපා හේතුවක් තියෙන්න ඕන ඔයා ට්‍රේඩ් එකක් ගන්න එක්කෝ එකේ සපෝට් එකක් තියෙන හින්දා ගත්තා එක්කෝ රෙසිස්ටන්ට් එකක් තියෙන හින්දා ගත්තා නැත්නම් ඔයා මේ එලියට් වේව් වල ඔයාට දැන් තේරෙනවා මේ දෙවෙනි ඉම්පල්ස් එක හදන්නේ ඒක හින්දා ගත්තා හේතුවක් නැතුව ට්‍රේඩ් එකක් ගන්න නැහැ එහෙම ට්‍රේඩ් එකක් ගන්න ඌ තනි මෝඩෙක් වෙනවා හේතු නැතුව ට්‍රේඩ් ගන්න හේතු තියාගෙන ට්‍රේඩ් ගන්න මේ හේතුව හින්දා තමයි මම මේක කරන්නේ right මට බඩගිනි හින්දා තමයි මම කන්නේ මට සුසු බර හින්දා තමයි මම සුසු දාන්නේ ඒ වගේ තමයි තේරෙනවද මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. ට්‍රේඩ් කරද්දත් හේතුවක් තියෙන්න ඕනේ. නිකම්ම ට්‍රේඩ් කරන්න කෑල්ල මට බූට් එකක් තිබ්බ මම දුකට ට්‍රේඩ් කරනවා කියලා ලොට් 10ක් විතර ට්‍රේඩ් කරගෙන මේ බලාගෙන ඉන්න කොහෙද යයිද මෙහෙද යයිද කියලා මාකට් එක කොහොමද යනවා. මේ කෑල්ල නෙවෙයි මොකක් තරහ වුණත් ගෑණි පැනලා ගියත් මාකට් එක දුවනවා. හරිද? ඒකින්ද නිකන් try කරලා බලන්න එපා. අනේ මාකට් එක අද මම දුකෙන් ඉන්නේ. සමහරු එහෙමත් ඉන්නෝනේ. බුදු පහන තියලා මල් තියලා මා බුදුහාඳුරන්ට කියන මාකට් එක ගැන පැත්ත කියන්නේ කියලා. අනේ දෙයියනේ අද මාව බයි කරලා දෙන්න කියලා ඌ බයි ට්‍රේඩ් දානවා. මාකට් එක තනිකර මාකට් එකේ ට්‍රෙන්ඩ් එකම සෙල් තියෙනවා. එහෙම වෙන්නේ නැහනේ මෝඩ වැඩ කරන්න එපා ඉන්න. හරිද? ඒ හින්දා මාකට් එකේ හේතුවක් හදාගෙන ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. ඔන්න මම දැන් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් අඳගන්න හැටි ගැන කියලා දුන්නා. එතකොට දැන් මේ සමහර මේ බැජ් එක ඇවිල්ලා මේ 13 වෙනි බැජ් එක ඇවිල්ලා මේක ඉන්න එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එක ප්‍රශ්නයක් නිකන්වත් අහන්න නැති බැජ් එකක් මේක. හරිද? වෙන බැජස් වල ඇයි මේක මෙහෙම වෙන්නේ? අනේ මේක මේ කොහොමද අයියේ මේ ඉර ඇඳගන්නේ? නිකම්ම මේ කොච්චර දිගට අඳගන්නව? එහෙම හරි අහනවා. මේක උන්ට එහෙම අහන්න උවම නෙමෙයි ඔක්කොම දාන්න උන් ඉන්නේ. එහෙනම් මමම කියලා දෙන්නම් කොච්චර උඩටවත් ගන්නවද කියලා. දැන් අපි සපෝට් රෙසිස්ටන්ට් එකක් අඳිද්දි නිකම්ම හිතන විදිහට සෝන්ස් වලට ගන්නත් එපා. හරිද? එතකොට සපෝට් රෙසිස්ටන්ට් එකක් අඳිනකොට සාමාන්‍යයෙන් දැන් අපි මෙතන ගමුකෝ. සාමාන්‍යයෙන් මම සපෝට් රෙසිස්ටන්ට් අඳින විදිය තමයි දැන් මෙතන නම් අඳින්නේ මෙන්න මෙතන පේනවනේ ක්ලෝසින් පොයින්ට්ස් හැදිච්ච තැනක් තියෙනවා. අන්න එතන ඉඳන් අඩුම මෙන්න මේ ලාස්ට් වික් එකටවත් මම ගන්න මේ වික් එක තියෙන මේ කොන වික් එකේ ලෝ එකටවත් මම අඳිනවා. මොකද මේ සෝන් එකේම මාකට් එක වැඩ කරලානේ. මේ වික් කරලා තියනවා කියන්නේ මේවට මාකට් එක ගෙනල්ලානේ.
එන්නේ ලික්විඩිටි ගන්න. ලික්විඩිටි කියන්නේ අපි කතා කරමු SMC වලදී. දැනට මතක තියාගන්න ලික්විඩිටි කියලා එකක් තියෙන ඌ ඒක ගන්න තමයි එන්නේ. right? එතකොට මේ වගේ සෝන් එකක්ම අපි අඳරගත්තට පස්සේ දැන් මම මෙතනින් බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපිට පුළුවන් මෙතනින් ලොංග් පොසිෂන් එකක් දාගන්න. මම මෙන්න මේ හරියෙන් බයි එකක් ගන්නවා නම් අඩුම ස්ටොප් ලොස් එක මෙන්න මෙතනින්වත් තියාගන්න ඕනේ මම. ඔහොම බයි ට්‍රේඩ් එකක් ගන්න මෙතනින්. එහෙනම් මං ස්ටොප් ලොස් එක මෙතනින්වත් තියාගන්නයි. මෙච්චර දුරටවත් ඇවිල්ලානේ. එහෙනම් මෙතෙන්ට ආයෙ එන්න බැරි නෑ. ඒ හින්දා මෙතනින් තියාගන්න. දැන් මම මෙතනින් මාකට් එක දැන් තියෙන තැන බලමු මාකට් එක. දැන් මෙතනනේ මාකට් එක තියෙන්නේ. දැන් ඔයා නිකන් හරි මෙතනින් බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයාගේ පළවෙනි කන්ෆර්මේෂන් එක විදිහට ඔයාට තියෙන්නේ මෙතනනේ. මේ 1 hour resistance area එකනේ. ඒතර ඔයා resistance එක හරියට ඇඳගත්තා නම් මම මෙතන මෙන්න මෙතෙන්ටම ඇවිල්ලානේ මම ඩොන් ඕන මම 50 මින් එක මකලා දානවා. right? දැන් මම ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නකොට මම දැන් හිතනවා මෙතනින් මාකට් එක බයි වෙයි කියලා. එතකොට අපිට පුළුවන් මෙතනින් ලොංග් පොසිෂන් එකක් ඕපන් කරගන්න ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න කලින් අපි මේක හදලා කරලා බලනවා. එතකොට ස්ටොප් ලොස් තියාගන්නේ කොතනින්ද? අඩුම මෙන්න මේ සෝන් එකට යටින්වත් තියාගන්න. right? නිකම්ම නෙමෙයි යටින්වත් තියාගන්න. එතකොට මෙන්න මෙතෙන්දී එකක් හම්බෙලා තියෙන හින්දා ගොඩක් වෙලාවට මේකටත් යටින් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. right? මෙන්න මෙතනටත් යටින් තියාගන්න පුළුවන් ස්ටොප් ලොස් ගොඩක් හොඳයි. හැබැයි මෙතනින් තිබ්බ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද ඔයාගේ කැපිටල් එකත් එක්ක ඔයා රිස්ක් එක මැනේජ් කරගන්න විදිහට ඔයා පිප්ස් කීයක් යූස් කරනවද කියලා තේරුම් ගන්න එපා ස්ටොප් ලොස් එකට. ඔයා රියල් මනි ට්‍රේඩ් කරන දවස් වලට මම කියලා දෙන්න මම ඔයාලට මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදලා දෙනවා. ඒකත් එක්ක ට්‍රේඩ් කරන්න. එතකොට මම ඔයාලට කියනවා ස්ටොප් ලොස් එක අඩුම පිප්ස් කීයක් තියාගන්නද. right? එතකොට මම දැන් මෙතනින් ඔයාලට ට්‍රේඩ් ගන්නවා. එක්ක මෙහෙම තියාගන්න පුළුවන්. නැත්නම් මෙහෙම තියාගෙන මේ ට්‍රේඩ් එක 1 hour chart එකේ නම් එක්ස්පෙක්ට් කරන මෙන්න මෙතෙන්ට එනවා. ඔයා හිතන මෙතෙන්ට බයි වෙයි. එතකොට ඔයාලට පුළුවන් TP තියාගන්න. ඔයාලට ඕන නම් මෙතනින් ට්‍රේඩ් වලින් අයින් වෙන්න පුළුවන්. ඔයා TP තියාගන්න මෙතනින්. මෙතනින් එක TP එකක් තියාගන්න. අනිත් TP එක තියාගන්න මෙතනින්. ඔයාලට කැමති නම් ওই තැන් දෙකෙන් මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයාගේ TP තියාගන්න තියෙන එතනින්. මේ විදිහට ඔන්න TP ලයින්ස් හදාගෙන මෙතනින් තමයි ස්ටොප් ලොස් එක තියන්නේ. ඒතර ස්ටොප් ලොස් එක තියන්නේ මෙන්න මෙතනින්. එතකොට 32.69න් ස්ටොප් ලොස් තියාගෙන ඔයාලට මෙන්න මෙතනින් ට්‍රේඩ් එකක් බයි එන්ට්‍රි එකක්. ඔයාගේ මාකට් එක එන්ටර් කරගන්න විදිය බලලා මෙහෙම ඔයා හිතනවා නම් මෙහෙම මාකට් එක වැඩ කරයි කියලා ඔයාලට මේ විදියට ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. right? එතකොට ඔයා කොච්චර ලොට් ප්‍රමාණයක් මෙතන ට්‍රේඩ් කරනවද ඒක තමන් තීරණය කරගන්න ඕනේ. දැන් ඔයා නිකම්ම ට්‍රේඩ් ගන්න නැතුව මෙන්න මේ වගේ සෙටප් එකක් හදාගෙන ට්‍රේඩ් ගන්න. ඔයාලට ෆෝන් එකකින් උනත් මේක කරගන්න පුළුවන්. මේ හැම ඔප්ෂන් එකක්ම ෆෝන් එකේ තියෙනවා. පොඩ්ඩක් අර තියෙන තැන් පොඩ්ඩක් එහා මෙහා වෙච්ච විතරයි වෙනස. මෙන්න මේ විදිහට ඔයාලට ට්‍රේඩ්ස් ගන්න පුළුවන්. right? ඔන්න ඕකට තමයි support and resistance කියලා කියන්නේ. ඔන්න අපි support and resistance ගැන දැන් කතා කරලා ඉවර කරා. right? එතකොට දැන් ඔයා බලන්න දැන් මොනම support and resistance එකක් සරල වඳින විදිය කියලා දුන්නා. හරි. ඒකට අර නිශ්චිත විදියක් නැහැ. මේක මෙහෙම කරන්න කියලා එකක් නැහැ. ඔයාට කැමති විදිහට ඒක කරන්න පුළුවන්. අර සාමාන්‍ය අපි වික් එක වෙනකම්ම support එක ගන්නවා. ඒ කියන්නේ ඒ zone එක ඇඳ ගන්නවා. right? දැන් ඔයා කොයි වෙලාවකත් මෙන්න මේ වගේ මෝඩ් වැඩක් කරන්න එපා. දැන් ට්‍රේඩ් එකේ ඔයා දන්නවා මෙන්න මේ zone එකකනේ ට්‍රේඩ් කරන්නේ කියලා. මේ zone එකනේ. එතකොට ඔයා zone එක මැද stop loss ගෙනල්ලා තියාගන්න එපා මෙහෙම. මොකද මේක වදින්න පුළුවන් stop loss එක. right? මේ zone එක ඇතුලේ මාකට් එක වැඩ කරනවා කියලා ගොඩක් වෙලාවට එක්ස්පීරියන්ස් එකෙන් මට කියත හැකියි. ඒතොර තියාගන්නව නම් ස්ටොප් ලොස් තියන්න ඕන මේකට යටින්. මේක මැදින් තියන්න එපා. දැන් හිතන්න මෙන්න මෙහෙම එකක් ඔයාලට කරන්න පුළුවන් ට්‍රේඩ් කරගෙන යද්දි. දැන් ඔයා මෙන්න මෙතනින් මාකට් එක ඕපන් වෙනවා. මෙතනින් ඔයා ට්‍රේඩ් එකක් අරගෙන මාකට් එක දැන් මෙන්න මෙහෙම බයි වෙනවා. දැන් මාකට් එක මේ හරිය. හැබැයි තාම TP එකට ආවේ නැහැ. ඔයා මෙතනින් තමයි ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නේ කියලා හිතන්නකො. මාකට් එක දැන් තියෙන්නේ මෙතන. දැන් ඔයා ට්‍රේඩ් එක පටන් ගන්න වෙලාවේ ස්ටොප් ලොස් එක තියාගත්තේ මෙතන. දැන් ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට මෙතනින් ඔයා ට්‍රේඩ් එකට එන්න උනේ. දැන් ස්ටොප් ලොස් එක තියාගෙන මෙහෙම මාකට් එක දැන් වැඩ කරගෙන යනවා කියලා හිතන්න. ඔයාට ට්‍රේඩ් එක දැන් මෙතෙන්ට එනකොට අපි හිතමු ඩොලර් මම හරියටම කැල් කරලා කියන්නේ මෙතෙන්ට එදි ඩොලර් 8ක් ප්‍රොෆිට් 0.01 ට්‍රේඩ් එකක් දාලා තියෙන ඩොලර් 8ක් ප්‍රොෆිට් දැන් මෙතන මාකට් එක තියෙනවා. මෙන්න මෙතන.
ඔයාට ඕනනම් පුළුවන් මෙන්න මේ ස්ටොප් ලොස් එක දැන් ප්‍රොෆිට් පැත්තට මූව් කරගන්නයි ඩොලර්ට ප්‍රොෆිට් එක තියෙනවා මාකට් එක දැන් ඔයා 92කින් බයි කරලා තියෙන්නේ දැන් 312ට විතරක් ගිහිල්ලා ලොකු ප්‍රොෆිට් එක ඩොලර් 8 නෙවෙයි ඩොලර් 20ක් 30ක් ප්‍රොෆිට් ඔයාට ඕනනම් මෙන්න මෙතනින් ගෙනල්ලා ස්ටොප් ලොස් එක දැන් තියාගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ අර මොකේද මෙටා 5 එකේ ස්ටොප් ලොස් එක ප්‍රොෆිට් පැත්තට ආවට පස්සේ ඒක මූව් කරගන්න පුළුවන් මේ ප්‍රොෆිට් පැත්තට මේ කියන්නේ මෙන්න මේ පැත්තට ගෙනත් තියන්න පුළුවන් මෙතෙන් මම ගෙනල්ලා ස්ටොප් ලොස් එක මෙතනින් තියාගන්න. ඒක කොහොමද කරන්නේ? ට්‍රේඩ් එකේ එඩිට් වලට ඒ කියන්නේ මොඩිෆයි වලට ගියා. මොඩිෆයි වලින් ස්ටොප් ලොස් එක මෙතන 32.95න් ගෙනත් තිබ්බා. ඔයා ප්‍රොෆිට් වෙලාවට ඔයාට ගෙනල්ලා ස්ටොප් ලොස් එක ප්‍රොෆිට් පැත්තෙන් තියන්න පුළුවන්. දැන් නිකන් හරි මාකට් එක රිවර්ස් වුණොත් ඔයාගේ TP එක තියෙන්නේ මෙතන. එතෙන්ට මාකට් එක ගියේ නැහැ. නිකන් හරි මොකක් හරි හේතුවක් ඉන්න මාකට් එක කෙලගෙන ආයි පල්ලෙහාට ආව මෙන්න මෙහෙම. හැබැයි ඔයාගේ ස්ටොප් ලොස් එක වදින්නේ කොතනින්ද? මෙන්න මෙතනින් වදින්න. ස්ටොප් ලොස් එක වදින්නේ මෙතනින්. ඒ කියන්නේ ප්‍රොෆිට් එකෙන් වදින්නේ. මෙතනින් වදින්නේ ඇයි ඒ? මෙතනින් වදින්නේ නැහැ නේ. ස්ටොප් ලොස් එක මේ හරියට විතර මාකට් එක දුවනකන් ගෙනල්ලා මෙතනින් ගෙනත් තියාගත්තා. අපි හිතමු මෙතෙන්ට ප්‍රොෆිට් එක ඩොලර් 2යි. මෙතෙන් මේ ස්ටොප් ලොස් එක වදින වෙලාවේ ඔයාගේ ප්‍රොෆිට් එක 2යි. හැබැයි ඒකෙන් ඔයාට එක දෙයක් වෙනවා. මොකද්ද? ඔයා ලොස් වෙන්නේ. දැන් ඔයා මාකට් එකේ මොකක් හරි ඇනලයිස් එකක් අරගෙන මෙහෙම මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා මාකට් එක ඔයා හිතපු විදිහට බයි වුණා. හැබැයි ඔයා ටේක් ප්‍රොෆිට් දාලා තියෙන්නේ මෙතනින්. එතෙන්ට යනකම් මාකට් එක ගියේ නෑ භාගයක් විතර උඩට ගියා. ඔයා භාගයක් විතර ඩොලර් දැන් 8ක් 10ක් ප්‍රොෆිට් වෙලා තිනවා. ඔයාට ස්ටොප් ලොස් එක ගෙනල්ලා ගෙනත් තියාගන්න පුළුවන් ප්‍රොෆිට් පැත්තේ. තියාගත්තට පස්සේ නිකන් හරි මාකට් එක මේ පැත්තට ඇවිල්ලා වදින්න නැතු මේ නිකන් හරි මාකට් එක මෙතෙන්ට ඒ කියන්නේ මේ ඔයා හිතපු විදිහට උඩට ගිහිල්ලා නැතුව මාකට් එක රිවර්ස් වුණොත් ඒත් ඔයාගේ ට්‍රේඩ් එකකින් ඔයා ප්‍රොෆිට් කරලා තමයි ක්ලෝස් වෙන්නේ. ඇයි ඒ? ඔයා ප්‍රොෆිට් පැත්තෙන් ගෙනල්ලා තිබ්බා. දැන් මම මේක කියලා දුන්නට පස්සේ සමහර කට්ටිය මෙන්න මෙහෙමත් කරනවා. ට්‍රේඩ් එක මෙහෙම දානවා. right? ස්ටොප් ලොස් එකත් මෙහෙම තියාගන්න. තියාගෙන මෙහෙම ට්‍රේඩ් එකක් ගන්න. දැන් මෙතෙන්ටනේ අපි මේ සපෝට් රෙසිස්ටන්ට් එකට එනකන් එන්ට්‍රි ගන්නවා කියලා ගත්තා. right? දැන් මෙතනින් ට්‍රේඩ් එක අරගෙන මාකට් එක ඔන්න මෙහෙම යනවා. දැන් මෙතෙන්ට මෙන්න මේ පොඩ්ඩ දුරයි ඇවිල්ලා තියෙන්නේ. තාම මහ ලොකු උඩකුත් ඇවිල්ලා නැහැ. ඌට තියෙන කලබලයට ඌ ගෙනල්ලා ස්ටොප් ලොස් එක මෙතනින්ම තියාගන්න. වදිනවද නැද්ද? වදිනවා. ඉතින් අහන්න දෙයක් නැහැ වදිනවා. අයි බං මේකේ පල්ලේ ගෙනල්ලා ගහගත්තා මේක වදින්නේ නැද්ද? මාකට් එක මේ එකපාර එනවද මේ උඩට යන්නේ නැහැ නේ. කෙලගෙන අනිවාර්යෙන් පොඩි පුල් බෑක් දිගී තමයි යන්නේ. මේ පල්ලෙන් ගෙනල්ලා ගහන්න එපා. දැන් මාකට් එක මෙන්න මෙහෙම මේ හරියට විතර උඩට ඇවිල්ලා. සමහරලාට වෙන දේවල්. මාකට් එක ඔන්න ඔහම ගෙනල්ලා උඩට ඇවිල්ලා දැන් මාකට් එක. දැන් මාකට් එක තියෙන්නේ මෙතන. මෙන්න මෙතන මාකට් එක තියෙද්දි මෙතනින් ගෙනල්ලා ස්ටොප් ලොස් එක තියන්න එපා. මෙන්න මෙතනින්. ඔයාට කැමති නම් තියාගන්න. ඔයාට මේ ප්‍රොෆිට් එකෙන් අයින් වෙන්න. ඔයා මෙතනින් තියන්න එපා ස්ටොප් ලොස් තියාගන්න. හරිද? තියාගන්න ඕන ඔයාට ප්‍රොෆිට් පැත්තෙන් තියාගෙන එක්කෝ ඔයාගේ එන්ට්‍රි එකම තියාගන්න පුළුවන්. ප්‍රොෆිට් නම් මාකට් ට්‍රේඩ් එක. ගෙනල්ලා ඉතින් මේකේ පල්ලෙම ගහගන්න එපා. වදිනෝනේ කොහොමද? ඊට වඩා හොඳ මේ තියෙන තැනින් ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකෙන් අයින් වෙන්නේ. මේ පල්ලේ ගහ ගන්නවට වඩා. හරිද? නැත්තම් මේ හරිය විතර තියාගත්තා මේ හරිය මාකට් එක තියෙන්නේ. නිකන් හරි මාකට් එකේ පොඩි පුල් බෑක් එකක් ගත්තොත් ඔහොම ඇවිල්ලා ඔහොම යන්න පුළුවන්. එතකොට බය වෙන්න දෙයක්වත් නැහැ. නිකන් හරි වැදුනොත් මේක ප්‍රොෆිට් එකෙන් අයින් වෙනවා. වැදුන් නැතුව ආයෙ හැරලා ගියොත් ඒත් උඩ ඉෂුව ගන්න. රිස්ක් එක 0 කරනවා කියලා කියන්නේ ඒකට. මේකට කියනවා බ්‍රේක් ඉවන් කරනවා කියලා. ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරන්නේ ඔන්න ඔහොමයි. ට්‍රේඩ් එකක් දාලා ට්‍රේඩ් එකේ යම්කිසි ප්‍රොෆිට් එකකට ආවට පස්සේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක ගෙනල්ලා ප්‍රොෆිට් පැත්තෙන් තියාගන්න එකට අපි කියනවා බ්‍රේක් ඉවන් කරනවා කියලා. මේක අර ඇඩිෂනල් දැනුම සපෝට් රෙසිස්ටන්ට් කියලා කියන පස්සේ ඔයාලා සමහරට ට්‍රේඩ් එක ක්‍රීස් ගන්න. ගනිද්දි ට්‍රේඩ් වලින් ලොස් කරගන්න නැතුව බේර ගන්න තමයි ඔය බ්‍රේක් ඉවන් සෙටප් එකක් කියලා දුන්නේ. right? ඔන්න මම දැන් දේවල් ටිකක් කියලා දුන්නා. හරි. අපි එහෙනම් දැන් මේ සෙටප් එකට දැන් ඔයාලට පුළුවන් අද දවසේ දැන් ඔයාලා දන්නවා කැන්ඩල් එකක් කියවන්න සපෝට් රෙසිස්ටන්ට් ඒරියා කියලා ගන්න. මේ වැඳ ගන්න ඕනි කියලා දන්නවා. මේ වැඳගත්තට පස්සේ දැන් අපි කතා කරා ඊළඟට දේ මොකද්ද? මෙන්න මේ තැන්වලදී මාකට් එකට හම්බ වෙන වොලියුම් එක.
මොකද්ද කියන එක මත තමයි මේ මාකට් එක මේක බ්‍රේක් කරන්න යයිද නැත්නම් මෙතන රිජෙක්ට් වෙයිද කියන එක තීරණය වෙන්නේ කියලා කිව්වා. රයිට්? නිකම්ම මේ එන එක මේකේ වැදිලා කඩන්න යයිද නැද්ද කියලා බලන්න වෙන්නේ එන වොලියුම් එකත්. කොච්චර ලොකු වොලියුම් එකක් මාකට් එකට ආවද? මොන වගේ වොලියුම් එකක්ද ආවේ කියන එක අපි හෙට කතා කරනවා. රයිට්? අපි හෙට තමයි ආයි හෙට ක්ලාස් එක කරනවා මම රෑ 8ට. ඉතින් අපි හෙට කතා කරමු කැන්ඩ්ලිස්ටික් වල දෙවෙනි කොටස. කැන්ඩ්ලිස්ටික් කතා කරන්නේ හරියටම හෙට. මොන මම දැන් සපෝට් රෙසිස්ටන්ස් සහ කැන්ඩල් එකක් කියවන විදිය ගැන අද කියලා දුන්නා. ඒතකොට මේක අරගෙන දැන් හෙට නිවාඩු දවසට ගොඩක් කට්ටියට වැඩක් නැති දවස. ඒකින්ද හෙට පොඩ්ඩක් පුළුවන් නම් ක්ලාස් එකට එන්න කලින් ඔයාලා මේ සපෝට් රෙසිස්ටන්ස් ලයින් අප් කරගන්න. සෙට් අප් කරගන්න. ඇඳලා ඔයාගේ සපෝට් රෙසිස්ටන්ස් ඔයාට කැමති කලර් එකක් යූස් කරන්න. ඔයා ඇඳගන්නේ මොන ටයිම් ෆ්‍රේම් වලද? මම ඩේ chart එකේ අඳිනවද? මම weekly chart එකේ අඳිනවද? මම 5 min වල අඳිනවද? ඒක කැමති නම් ඔයා තීරණය කරන්න. right? ඔයා තීරණය කරන්න. ඒ වගේම මෙන්න මේ candles දැන් හැදිලා මාකට් එක මූව් වෙනවනේ. හිතන්න මේ රෙසිස්ටන්ස් එක දැන් මෙතන රෙසිස්ටන්ස් එක මේ හිතමු ගොඩාක් පරණ ඉතිහාසයේ තියෙන දැන් මේක හිතන්න මේවා 6 ටයිම් ෆ්‍රේම් වලදී ඒව විතරක් ඉතුරු කරලා අනිත් ඒවා මකලා දානවා. නැත්තම් ඔයාලට මේක අච්චාරුවක් වගේ වෙයි ඔළුවර දකියයි මේක දැක්කම. හැබැයි මාකට් එක වැඩ කරන වෙලාවට දැන් මෙතෙන්ට ආයි එන්න පුළුවන් නේ මාකට් එක. එතකොට මේ වගේව තියාගන්න. මේක වුණාට පස්සේ ඕනනම් අපිට මේක මකලා දාන්න පුළුවන්. එතකන් ඒව තියාගන්න. ඒ හින්දා මේව අඳින්න. ඇඳලා ඔයාලා පුළුවන් කට්ටිය ඇඳ කියලා හරි කැමති නම් මම මේක බල කරන්නේ නැහැ. මොකද මේ සල්ලිත් එක්ක යන ගනුදෙනු කැමති කෙනාට සල්ලි හොයන්න පුළුවන්. ඌමනාව නැති එක කොහොමත් හොයන්න. ඇත්ත කතාව. මම මේක ලක්ෂයකට ඉගෙනුවා ට්‍රේඩින් උගන්වන විදිය ඕකෙන් ලක්ෂයම සාර්ථක වෙන්නේ නැහැ කියලා මමත් දන්නවා. මොකද ලක්ෂයම එක විදියට වැඩ කරන්නේ මේක තේරුම් ගන්නෙත් නැහැ. උන් මේක දැන් මේ ක්ලාස් එකේ ඉන්න ළමයි මම හිතන්නේ 10ක් 12ක් විතර ඉන්නවා. සෙෂන් එකේ ඉන්නේ 5 දෙනෙක්. රයිට්? සෙෂන් එකේ ඉන්නේ 5 දෙනෙක්. ඉතුරු 6 දෙනා එක්ක රෙකෝඩින් ගන්න. සමහර රෙකෝඩින් බලනවද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. හරිද? ඉතින් මට කරන්න දෙයක් නැහැ ඉතින්. මම උගන්වනවා. මේක ඉගෙන ගන්න එක මැච් එක ගහයි නැති එකාට ඉතින් මම බලෙන් හම්බ කරලා දෙන්නේ. මට එහෙම උමනා නැහැ. මට ඇත්ත එහෙම ඉත්තෑව නැහැ. කොටින්ම රයිට්? ඒ සල්ලිත් දාලා සමහර උන් මගෙන් අහලා කියන්නේ ක්ලාස් එකේ ළමයි නෙවෙයි. සමහරලාට මගෙන් අහන පර්සනලි. ඉතින් ඩොලර් 1000ක් විතර දෙන්නම්. මේ මට ඔකට මේ ප්‍රොෆිට් කරලා ඩොලර් 1000ට මට කීයක් හරි එහෙම දියන්කෝ. ඉතින් ඇයි මම එහෙම කරන්නේ? මොකද මම කාටවත් ට්‍රේඩ් ප්‍රොෆිට් කරලා දෙන්නේ. එහෙම අවශ්‍යතාවය නැහැ. එහෙම ඕන නම් මට කොපි ට්‍රේඩින් එකක් මම හදනවා. මම ඉස්සර කොපි ට්‍රේඩින් කරා බයිනෑන්ස් එකේ. සමහරවිට ඔයාලා දන්නවද මම බෙක්ස්විස් කියලා කම්පැනි එකක් තිබ්බා අපිට කලින් මම ඒකේ මාකටිං මැනේජර් හිටියේ. ඉතින් බෙක්ස්විස් කරන කාලේ අපි කොපි ට්‍රේඩ් කරා පැනල් 6ක් එක්ක. එතකොට කස්ටමර්ස්ලා අපිට සල්ලි එයාලගේ account එකට සල්ලි දාගෙන එයාගේ account එක අපිට link කරනවා. අපි දාන හැම trade එකක්ම මේ විදිහට එයාලගේ වැටෙනවා. එහෙම system අපි හදලා තිබ්බා කලින්. අපි ඒව ටික කාලයක් කරලා දේවල් වෙනස් වෙච්ච හින්දා අපි සමහර ඒවා නතර කරා. ඉස්සරහට මට හිතුණා මම ආයෙ පටන් ගන්නවා. ඒ අරන මම කාටවත් ෆන්ඩ්ස් අරන් ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒක මගේ විදිය. මොකද මගේ ලයිෆ් එක රිස්ක් කරනකොට තව කෙනෙක්ගේ ලයිෆ් එක රිස්ක් එක මට ගන්න බැහැ. අවුරුදු ප්‍රොෆිට් කරන කාලෙට ආතල් එකේ හිටියට පට්ට අඩෝ තැන්ක් යූ මචං බොක්ක සුපිරි මචං නියමයි මචං උඹ හින්දා තමයි ගොඩ ගියේ ඔහොම කියනවා පොඩ්ඩක් හරි ලොස් යනවා අඩෝ උඹ අපිට කෙලෙව්වා තෝ තමයි මා විනාශ කරේ ඔය වගේ නා මට සිරියනවා හරිද මේක මේ ට්‍රේඩින් කියන එක ඇතුළේ මාර මිනිස්සු අඳුර ගන්න ඕලා වා ස්ටඩි කරලා බලන්න මේක ආතල් ඒක හින්දා මම ගොඩක් කාට කැපිටල් ගන්න නැත්තේ මාර ඒක මා වදයක් ඔළුවට හරිද මොන මම දේවල් ටිකක් කියලා දුන්නා. ඉතින් ওই දේවල් එක්ක තව දේවල් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. මේ සපෝට් රෙසිස්ටන්ට් ඇඳ ගන්න. ඔන්න දැන් දේවල් ටිකක් දානවා. අපි හෙට කතා කරමු කැන්ඩල්ස්ටික් ගැන. මේ වැයි හැදෙන කැන්ඩල්ස් වල ස්වභාවය අනුව ඒකට හම්බෙන වොලියුම් එක මොකක්ද කියන එක තීරණය වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කට්ටිය තමන්ගේ ඇනලයිස් එක තමන් හදාගන්න. හදාගන්න කියලා කියන්නේ මම කවදාවත් මගේ ඇනලයිස් එකක් ෂෙයා කරන්නේ නැහැ කාටවත්. ඒක ඔයාලා දන්නවත් ඇති මේ වෙනකම් මම ක්‍රියේට් කරන්නේ මේ ප්‍රොෆිට් ෂෙයා කරාට මම මේ සෙටප් එකේ ෂෙයා කරනවා කියලා මම දාලා නැහැ නේ කාටවත්. එහෙම දීලත් නැහැ. හරිද? එහෙම අවශ්‍ය කාලෙට අවශ්‍ය තැන්වලදී දෙන ඔයාලට දැම්ම දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලා පුරුදු වෙන්නේ නැහැ. හරිද? මම මේක ඉස්සරහට group signal group එකක් පටන් ගන්නත් හිතන් ඉන්නවා අපේ ක්ලාස් එකේම. ඒක පබ්ලික් එකක් කරන් හිතන් ඉන්නවා VIP එකක් එක්ක. එහෙනම් තව ඔළුවේ plan තියෙනවා. තව ඒවා අපි පටන් ගමු. එතකොට දැනට ඔයාලා self study කරන් පටන් ගන්න ඕනේ. කාගේවත් signal එකකට දුවන එහෙම ඕනේ නැහැ. Tamanට
හරියට ට්‍රේඩින් දන්න කෙනාට කාගේවත් සිග්නල් වැඩක් නැහැ. අදාළම නැහැ. තමන්ගේ සෙටප් එකේ තමන් දුවන්න. ඔයාගේ සෙටප් එක හදාගන්න එක බිලීව් කරා. සමහරවිට බය වෙන්න එපා. මාකට් ඒවා මේ හරියෙන් එන්ට්‍රි අරගෙන උඩට යනකොට බය වෙන්න එපා. සෙල් එක සෙල් වෙයි. ස්ටොප් ලොස් එකක් තියලා තියෙන්නේ. සෙටප් එක වැරදුනොත් ස්ටොප් ලොස් එක වදී. ඔයා ට්‍රේඩ් 100ක් දාලා ට්‍රේඩ් 100ම ප්‍රොෆිට් කරන්න බෑ. ඔයා ට්‍රේඩ් 100ෙන් 70ක් ප්‍රොෆිට් කරොත් ඔයා දිනු. හරිද? ලෝකේ ඉන්න නම්බර් 1 ට්‍රේඩර් ගත්තත් එයාගේ වින් රේට් එක තියෙන 70 ගානයි. ලෝකේ කිසිම ට්‍රේඩර් කෙනෙක් නැහැ 100ක වින් රේට් එකක් තියෙන. දාන හැම ට්‍රේඩ් එකක්ම ප්‍රොෆිට් වෙන. එහෙම ට්‍රේඩර්ස්ලා ඉන්නවනම් සෑව් තමයි. එහෙම වෙන්නේ අපි මම දාන කොච්චර රේට් තියෙනවද ස්ටොප් ලොස් ටන්ස් වෙනවා. ඉතින් ඔයාලට වඩා සෙටප් එකක් එක්ක මම ට්‍රේඩ් කරනවා. සමහර ඇනලයිස්ට් ඇවිල්ලා සෑ වාව්. එහෙම ඇනලයිස්. ඒ කියන්නේ එතන එන්ට්‍රි ගන්න එක හේතුව නෙවෙයි හේතු සමහරවල්ට 10ක් විතර තියෙනවා. එතනින් එන්ට්‍රි ගන්න. එහෙම ගන්නවා. ස්ටොප් ලොස් තියලා. ස්ටොප් ලොස් වදිනවා. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි. ස්ටොප් ලොස් එක වැදුණා කියලා වාට මේ ඔක්කොම නැති වුන්නේ නැහනේ. ආයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඒකෙන් අර ලොස් වෙච්ච ට්‍රේඩ් එක රිකවර් කරන්න ඉච්චරයි තියෙන්නේ. හරිද? ඒ හින්දා දාන හැම ට්‍රේඩ් එකක්ම ප්‍රොෆිට් වෙන්න ඕනි කියලා ඒකුත් නැහැ. දාන හැම ට්‍රේඩ් එකක්ම ලොස් වෙන්නෙත් නැහැ. හරි? හොඳ වින් රේට් එක මේන්ටේන් කරන්න පුළුවන්. හින්දා බලන්න මේ වැඳ ගන්න එකින් එක අපි කතා කරන් යන්න. දැන් ඔයාලට දේවල් දෙක තුන තේරෙනවා හරිද? පුලියක් වේව තේරෙලා ඇති මේක දැන් ටිකක් තේරෙනවා. අපි තාම ක්ලාස් එකේ දවස් 4යි කතා කරේ. අපිට එහෙම් පිටින් ගෙඩි පිටින් තව දවස් 12ක් තියෙනවා. එතකොට ඒ 12ක් කතා කරනකොට මීට වඩා ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න හම්බෙයි. හරි? ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද දවසේ කතා කරන්න ඕනුනේ. ඊළඟට මම මේක ක්ලාස් එකේ මෙන්ෂන් කරන්න ඉඳපු එකක් නෙමෙයි. මට මේක මෙන්ෂන් කරන්න වෙලා තියෙනවා. මම ක්ලාස් එකට ෆෝම් එකක් දැම්ම ෆිල් කරන්න කියලා. ඒක තාම ෆිල් කරලා තිබ්බේ හරිම සීමිත ප්‍රමාණයක් විතරයි. එතකොට ක්ලාස් එකේ පේමන්ට් ගත්තට පස්සේ මට ක්ලාස් එකේ ඔයාලා දන්නවා ඇති මගේ කලින් ක්ලාස් වල කවදාවත් මම ඉන්ස්ටෝල්මන්ට් දීලා නැහැ. මේ වෙනකන් අවුරුදු මම 4ක් විතර ක්ලාස් කරනවා. අද වෙනකන් ඒ කියන්නේ මේ බැච් මේ 12 වෙනි බැච් එක වෙනකම්ම නෑ 11 වෙනි බැච් එක 12 වෙනි බැච් එකත් මම කරා 11 වෙනි බැච් එකත් කරා ඉන්ස්ටෝල්මන්ට් දුන්නේ නෑ ඊට කලින් අවුරුදු ගානක්ම හේතුව තමයි ෆුල් පේමන්ට් එකට විතරයි මම ක්ලාස් කරේ 20 නම් 20 ගෙවන්න ඕන මම කලින් 20ට කරේ නෑ ඔයාලා දන්නවා මගේ ක්ලාස් එක තිබ්බේ 30ට තිබ්බා 40ට තිබ්බා 25 තිබ්බා ඊට පස්සේ මම ක්ලාස් එක 20ට කරේ මම ක්ලාස් මීට කලින් ක්ලාස් එකක් කරා 15ට මට මතකයි එක බැච් එකක් කරා 9 වෙනි හරි 8 වෙනි බැරි බැච් එක 15ට කරේ ඒකේ ක්ලාස් එකේ හිටිය ළමයි 4 දෙනයි ඒ 4 දෙනාගේම ෆයිනෑන්ෂල් කියන මම දැනන් හිටියේ ඒ හින්දා මම ඒක 15කට දුන්නා ඔක ප්‍රෙට් එකට දුන්නා සහ මම එතකොට ෆොරෙක්ස් ක්ලාසස් ලොකුවටම මෙච්චර හොඳට කරෙත් නැහැ මමත් කන්ටෙන්ට් හද කරපු කාලේ එතකොට මම දැන් 20ට කරන්නේ ක්ලාස් පේමන්ට් එක මම කලින් බැච් එකට දුන්නේ 2 ඉන්ස්ටෝල්මන්ට් වලට කරන්න 10 ගානේ දෙපාරක් ගෙවන්න 20 ඕකේ කියලා මේ බැච් එකට තමයි මම 4කට කඩලා දුන්නේ රයිට් 4කට කඩලා දුන්න පේමන්ට් එක කරගන්න හැබැයි තාමත් මට පේමන්ට්ස් ඇවිල්ලා තිබ්බේ සමහරවිට 4ක් වගේ තිබ්බ පේමන්ට් මම පේමන්ට්ස් දාපු කට්ටියට මොකුත් කියන්නේ නැහැ මම පේමන්ට් නොදාපු කට්ටියට මොකුත් කියන්නෙත් නැහැ මම ක්ලාස් එක කරන්නේ සෑහෙන්න කමිට්මන්ට් එකක් දීලා බොරු කියන්න ඕනේ මට මේ ටයිම් එක නිදා ගන්න පුළුවන් බොන්න පුළුවන් ආතල්ලයක් දාලා ඉත හැකි ඔයාලා දන්නවා මම ට්‍රේඩ් කරන පර්සනලි මම ඔයාලට ප්‍රොෆිට් ඕන තරම් පෙන්නලා තියෙනවා ක්ලාසස් මගේ ඔෆිස් එකේ වැඩ කරන සමහර කට්ටියට මම ලයිව් මේ විත්ඩ්‍රෝවල් දාලා පෙන්නලා තියෙනවා $200 500 විත්ඩ්‍රෝ දාලා ඒක බැංක් account වලට ගත්ත සල්ලි පෙන්නලා තියෙනවා මට ෆයිනෑන්ෂල් එකේ ලොකු ඉෂුව එකක් නැහැ කියලා මම දන්නවා ඇත්ත හැබැයි මේ ක්ලාස් එක කියලා කියන්නේ මගේ ඉන්වෙස්ට්මන්ට් එකක් මොකද මම මේකට ඉන්වෙස්ට් කරනවා. ඔයාලා දන්නවා Zoom වලට පැකේජස් ගන්න ඕනේ. එතකොට Zoom ක්ලාස් එක කරන්න මම CapCut වලට, Photoshop වලට, Bike වලට ඒවට paid version තියෙන්නේ මං ගාව ඔක්කොම. හරිද? එතකොට Wi-Fi වලට සෑහෙන වියදමක් යනවා. එතකොට මේවයි තියෙන කැමස් ගත්තේ නිකන් නෙවෙයි, මේ ලැප්ටොප් ගත්තේ එහෙම නිකන් නෙවෙයිනේ. දේවල් කරේ මේ අපිත් කරන්නේ ඉන්වෙස්ට්මන්ට් දේවල්. right? එතකොට ක්ලාස් එක මම කවදාවත් මගේ අයියටවත් නිකන් දෙන්නේ නැහැ. ඒකත් කියන්න බෑ මම ෆ්‍රී කාඩ් දීලා නැහැ කාටවත් හේතු තියෙනවා මම ඕන තරම් eBay සෙෂන් කරලා තියෙනවා ෆ්‍රී දීලා තියෙනවා ඔයාලා දන්නවා ඇති මම eBay ඉගෙන ගත්ත කට්ටිය මෙතන ඉන්නවා eBay ක්ලාස් කරලා තියෙනවා එතකොට මම e-club එකේ උගන්වන කාලේ eBay කෝස් එක 25000යි මම නිකන් උගන්වනවා
අන්තිමට මටම ණය අපෙන්නපු අට හම්බෙලා තියෙනවා ඕන තරම්. මේ මගේ ක්ලාස් ඉගෙනගෙන උන් ක්ලාස් කරලා තිනවා ආයි. එහෙම කට්ටිය මට හම්බෙලා තියෙනවා. කිසිම හේතුවක් නින්ද මම VIP සිග්නල් සර්විස් එකක් කරා මට ඉන්න අයිය කෙනෙක් විතරයි. අපේ අයියට VIP සිග්නල් එක දුන්නේ ඩොලර් 10ක් පේ කරපම් මාසේ ගානේ නැත්තම් දෙන්නේ නැහැ කියලා. මගේ දේවල් වලට මම වටිනාකමක් හදාගෙන. ඒ වටිනාකමට මම charge කරනවා. ඒකට ඒ වටිනාකම තේරෙන්නේ නැත්තම් මට no issue නෑ ඉතින්න පුළුවන් ගැටලුවක් නෑ. payment මම මේ all මේ members ලාට කියන්නේ සමහරට මෙතන ඉන්නේ පොඩි ප්‍රමාණයක් ඉන්න ඔයාලට වදී කියලා හිතන්න එපා. ඔයාට නෙමෙයි කියන්නේ මොකද මේක රෙකෝඩින් එකත් මම ආයි දාන්න හින්දා කියන්නේ මේක. ක්ලාස් එක මම දවස් 4ක් කරලා තිනවා හරියටම දවස් 16න් කියන්නේ 4න් එකක් කරලා තියෙනවා. මට payments ඇවිල්ලා තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. මට මේ ක්ලාස් එක අද උනන් නවත්තන්න පුළුවන්. issue එකක් නෑ. payments 4න් එකකට ක්ලාස් එකේ 4න් එකක් මම උගන්වලා තියෙනවා. හෙට ඉඳන් මට ඕන නම් ක්ලාස් එක නොකර ඉන්න පුළුවන්. issue එකක් නෑ. ගෙවපු ගානට මම සාධාරණ කරලා තියෙනවා. මට ඕන ඇතැරලා දාන්න පුළුවන්. මම හැබැයි එහෙම කරන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. ඒක මගේ දෙයක්. මම ඔයාලට කිව්ව ෆයිනෑන්ෂල් ගැටලුවක් තියෙනවා මාත් එක්ක කතා කරන්න. විචාර මට ක්ලාස් එකට පේමන්ට් එක කරගන්න ටිකක් අමාරුයි. මට මෙන්න මෙහෙම ඉන්ස්ටෝල්මන්ට් එකක් හදලා දෙන්න නැත්නම් මට මෙහෙම පොඩි ඩිස්කවුන්ට් එකක් හරි දෙන්න. එහෙම මාත් එක්ක කවුරු කතා කරපු කෙනෙක් නැහැ. එහෙම කතා කරපු කෙනෙක් හිටියොත් මම කතා කරපු අයට බෙනිෆිට් දීලා ඇති. මතක ඇති ඔයාලට මම ඩිස්කවුන්ට් දීලා ඇති. නැත්නම් මම සමහර කට්ටියට මොකක්ම හරි ඔප්ෂන් එකක් දීලා ඇති මේක මෙහෙම කරන්න කියලා. ඒකට එහෙම මාත් එක්ක කවුරු කතා කරලා නැහැ. මේ බැච් එකේ කිසිම කෙනෙක් මට ඒ සම්බන්ධව කතා කරලා නැහැ. එතකොට මට මේකේ පේඩ් ඔයාලා සමහරලාට මෙහෙම හිතන්න එපා. ඔයාලා මට යම්කිසි මුදලක් ගෙවලා තියෙනවා නම් ඒ මුදලට මම කවදා හරි සාධාරණී කරනවා. ඒක නොකර ඉන්නේ නැහැ. දැන් සමහරලාට කලින් බැච් එකේ මගේ ළමයි 3 දෙනෙක් විතර හිටියේ. කටියට මට බැච් එකේ ඒ බැච් එකට මට භාගයයි සෙෂන්ස් ඉවර කරන්න උනේ. මම එයාලට කිව්වා මේ බැච් එකට සිලෙක්ට් වෙන්න මම මේක කම්ප්ලීට් කරලා දෙන්න. එයාලගේ පේමන්ට් මට හදිස්සි නෑ. මම එකක් කියනවා මට එයාලගේ පේමන්ට් ඔයාලගේ ක්ලාස් එකේ භාගයක් වුණාට පස්සේ ඊට පස්සේ පේ කරාම ඔයාලගේ සෙෂන්ස් මේ සමහර රිපීට් සෙෂන් යන. එතකොට අනිත් අයගේ පේමන්ට්ස් ටික වැටෙන්න ඕනි. ෆයිනෑන්ෂල් ගැටලුවක් තියෙනවා මාත් එක්ක ඩිරෙක්ට්ලි කතා කරන්න. මූණට කතා කරලා ලැජ්ජයි නම් chat කරන්න. ඉෂුව එකක් නැහැ. WhatsApp එකේ තියෙන chat එකක් දාලා කියන්න මෙහෙම දෙයක් තියෙනවා. මට පොඩ්ඩක් අමාරුයි. නැත්තම් මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් මට දෙන්න. anything for you සුත්තා. හැබැයි කතා නොකරන තාක්කල් මම හිතන්නේ ඒක ඔයාට තියෙන ෆයිනෑන්ෂල් ගැටලුවක් කියලා. මම හිතන්නේ මාව මග අරනවා කියලා. right? මාව මග අරනවා කියලා මම හිතන්නේ. මොකද මගේ ක්ලාස් එකේ ඉන්නවා සෙෂන් එකට එන්නේ නැතුව රෙකෝඩින් එක ගන්න කට්ටිය. උන් හිතන්නේ මං තඩි ගොන්නු කියලා හරිද? උන් මට පේමන්ට් කළත් නැහැ. සෙෂන් එකේ රෙකෝඩින් එක දානවා කියලා දන්නවා. ක්ලාස් එකට එන්නේ නැහැ. ක්ලාස් එකට ආවොත් නෝට් වෙන්න එනවා කියලා. හැබැයි රෙකෝඩින් එක වොච් කරන මට රෙකෝඩින් බලන කට්ටිය පෙන්නනවා. මම මොච්චර මොහොනේ නැහැ. හරිද? රෙකෝඩින් බලන කට්ටිය මම දන්නවා. ඉතින් එයාලටත් දෙන ලාස්ට් ඔප්ෂන් එක මේක. මම දවස් 4ක් කරලා ඉවරයිනේ. මට මෙතනින් එහා අර මම ශීරිසංග බෝ නෙවෙයි. අපෝ මම එහෙම නෙවෙයි. කොහොමත් මං එහෙම නෙවෙයි. ඒ හින්දා මම පේමන්ට්ස් බලනවා. ඔයාලගේ පේමන්ට් කරන්නේ නැත්නම් no issue. ෆයිනෑන්ෂල් ගැටලුවකුත් ඔයාට නැත්නම් ඔයා ඉන්නේ ඔයාගේ මතයක නම් ක්ලාස් එක ලීව් කරන්න. නැත්නම් මම රිමූව් කරනවා. කරන්න දෙයක් නැහැ no option. නැත්නම් මාත් එක්ක කතා කරන්න. මට ෆෝම් එක ෆිල් කරන්නකෝ මං කිව්වා ෆයිනෑන්ෂල් ගැටලුවක් තියෙන එක්කෙනෙක් උනක් කමන්නේ ෆෝම් එක ෆිල් කරන්න මාත් එක්ක මං ඒ ෆෝම් එක ගන්න හේතුවක් කිව්වා. හැබැයි ෆෝම් එක ෆිල් කරෙත් නෑනේ. ෆෝම් එක ෆිල් කරලා ෆෝම් එකේ මං කිව්වා ෆයිනෑන්ෂල් පේමන්ට් එක කරනකොට කන්නේ ෆෝම් එක ෆිල් කරන්න. ෆෝම් ෆිල් කරෙත් නෑ තාම කට්ටිය. ෆෝම් එක 6 දෙනයි ෆිල් කරලා ඉන්නේ. ගෲප් එකේ 12ක් ඉන්නවා. ෆෝම් ෆිල් කරලා නෑ. ඉතින් ඔයාලා එහෙමනම් මට කොහොම කරන්න බැරද? අපිට එහෙමනම් අපිත් එහෙමයි කියලා තමයි ඉන්නේ. මම ඇත්තටම මේක මම උගන්වන්නේ සමාජ සේවයකට නෙමෙයි ඈ. මට මතක ගන්න මම සමාජ සේවය කරන කෙනෙක් නෙමෙයි. මට එහෙම උවමනාවක් නැහැ. පින් කරන දේවල්, පව් කරන දේවල් යන තැන කරන්නේ නැහැ. මම පින් කරගන්න දේවල් වලට පින් කරගන්නවා. මම ක්ලාස් කරන්නේ පිනට නෙමෙයි. ඕකේ. ඒකත් මම ඔන්න මතක් කරා. මම ආයෙත් කියන ෆයිනෑන්ෂල් ගැටලුවක් තියෙනවා කතා කරන්න. නැත්තම් පේමන්ට්ස් ටික දාලා ඊළඟ ක්ලාස් එකේ ජොයින් වෙන්න. ක්ලාස් එකේ මම 4 ඉන්ස්ටෝල්මන්ට් දුන්නේ. 5000ක් පේ කරපු කට්ටියට ක්ලාස් එක කන්ටිනියු කරනවා. ඉෂුව එකක් නැහැ. එයා මට තව සතියකින් දෙකකින් බැලන්ස් පේමන්ට් දැම්මත් මට ගැටලුවක් නැහැ. මට සමහරට සැලරි හම්බෙන්නේ 25ට දෙවෙනි පේමන්ට් එක දාලා එතකොට ක්ලාස් 10ක් විතර ගිහලා මට ගැටලුවක් නැහැ. මාත් එක්ක කතා කරේ එහෙමනම් මෙහෙම කරනවා කියලා මම ඒකට ඔප්ෂන් නෝ ඔප්ෂන්. සමහරලාට ඔයාලා ක්ලාස් ඉවර කරලා තියෙයි ඔයාලගේ පේමන්ට් එනකොට මට ප්‍රශ්නයක් නැහැ.
මම කිව්වා මට ගැටලුවක් නැහැ. මට මේ ප්‍රශ්නේ ඕනි ඔයාලගේ. මම ඔයාලට ප්‍රශ්න එක දෙනවා. වැලියු එක දෙනවා. right? ඉතින් ඕකත් මම කියනවා මතක් වෙලා කියන්න හිටියපු දේපා මතක් වෙලා කියන්න හිටපු දෙයක් මේ මොකද ඔයාලා දන්නේ මට මම ඒ කියන්නේ ක්ලාස් එක වෙනුවෙන් වියදම් කරන ගාන ඔයාලා දන්නේ නැහනේ. ඔයාලා හිතන්නේ මේක එච්චර දෙයක් නෑ Zoom වලට මම ගෙවනවා. ඔයාලා දන්නේ Wi-Fi එක මගේ GB මම normal මෙච්චර දවස් පැකේජ් යූස් කරේ GB 80යි. right? මම 80 ගත්තේ 3100ට. එතකොට GB 80 තිබ්බේ මේ මාසේ ක්ලාසස් එකේ දවස් දෙකක් කරනකොට මගේ GB 80 ඉවරයි. මේ පුලි සෙෂන් එකම 7 මේ 20p වලින් රෙකෝඩ් වෙනවා. හරිද? බර GB ගණක් යනවා එතනට රෙකෝඩින් එකට. මම රෙකෝඩින් නොදී මට ලයිව් ක්ලාස් කරන්න පට්ට ලාභයි. එහෙනම් මට GB 80 ඇති මේක ඇත්තටම මේන්ටේන් කරන් යන්න. රෙකෝඩින් දෙන්නේ කවුරු හින්දාද? ක්ලාස් එකට එන්න බැරි ඔයා සමහර කට්ටියන්ට තියෙන ප්‍රශ්න හින්දා දෙන්නේ රෙකෝඩින්. නැත්නම් මට රෙකෝඩින් නොකර ගන්නවා නම් ඇත්තටම මට තව ලාභයි. හැබැයි රෙකෝඩින් දෙන්නේ ඔයාලා ගැන හිතලා. හරිද? එතකොට එහෙම කරද්දි මට ඇත්තටම දේවල් මම දැන් ඔයාලා දන්නවා ක්ලාස් වලට ප්‍රොමෝෂන් කරන්න ඕන. නිකම් වෙන්නේ. Facebook boosting තියෙනවා. CapCut boosting තියෙනවා. මගේ දෙයක් තමයි. ඉතින් ඔයාලා ඒ හින්දා න්යාය මම මේක ප්‍රොමෝට් නොකර හිටියනම් ඔයාලා කවුරුත් එන්නේ නැහැ. ඒ නැති මට වැඩේකුත් නැහැ. තේරෙනවනේ? එතකොට මම ජීවිතේ කරන දේවල් ඉන්වෙස්ට්මන්ට් ඒවට ඒව හම්බෙයි. ඔයාලටත් මම කවුරු හරි මගෙන් ඉගෙනගෙන ක්ලාස් එකක් පටන් අරගෙන forex trading වෙන්න පුළුවන්. ක්ලාස් එකක් කරොත් කවදාවත් මඩක් ගහන්නේ නැහැ. ගහලත් නැහැ. මගෙන් ඉගෙනගෙන ක්ලාස් කරන ළමයි ඉන්න YouTube channel කරන උන් ඉන්න. හරිද? ඔයා දන්නවද 100k YouTube channel එකක් තියෙනවා. ඒක දැන් නම් ලක්ෂ 3ක විතර subscribersලා ඉන්නවා. එයාට Binance trading ඉගෙනුවේ මම. හරිද? දැන් මිනිහා ක්ලාස් කරනවා. ඌට ක්ලාස් එකට ළමයි ඉන්න මට වැඩිය. හැබැයි අද වෙනකන් මම නම ගම කියන්නේ නැහැ. මඩ ගහන්නේ. මට මොකටද? එයා මගේ ක්ලාස් එක ඉගෙන ගත්තට වැලියු එක මට ගෙවලා තියෙනවා. එතනින් එහා එකෙන් එයා කොච්චර බෙනිෆිට් එකක් ගන්නවද? ඔයා ට්‍රේඩ් කළා ඩොලර් ලක්ෂයක් කිව්වත් මගෙන් රුපියලක්වත් ඉල්ලනවද? ඔබ මගෙන් ඉගෙන ගත්තේ මට දීපන් කියලා මං ඉල්ලන්නේ නැහැ. මේ මගේ ක්ලාස් එකේ වැලියු එක තමයි මම දුන්නේ. ඒක තමයි මගේ charge එක. එතනින් එහා මං කිසිම දෙයකට pay කරලා නැහැ. right? ඉතින් ඒකත් මම මතක් කරා. ඊළඟට මම සිග්නල් ගෲප් එකක් ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තාම ඩේට් එකක් සහ වෙලාවක් එකට මේව කරලා නැහැ. මේ ඩේට් එකක් සහ කවද්ද කියන එක තාම තීරණය කරලා නැහැ. වෙලාවක් තීරණය කරලා නැහැ. මේ ඒක අනිවාර්යෙන් ෆ්‍රී සිග්නල් සර්විස් එකක් විදියට පටන් ගන්නවා. හැබැයි දිගටම ෆ්‍රී දෙන්නේ නැහැ. ඒකත් කියනවා. සාමාන්‍යයෙන් මම එක්ස්පෙක්ට් කරන ක්ලයන්ට් බේස් එකක් මාත් එක්ක සෙටප් වුණාම මම ඒක පේඩ් කරනවා ලොවෙත්. මං කියලාම තමයි කරන්නේ මං ඒක ෆ්‍රී දෙන්නේ නැහැ හැමදාම. අඩුම හැබැයි මාස 4ක් 5ක්වත් මං ෆ්‍රී දෙයි. ඒකත් කියන්නේ බෑ මේ සතියක් දවස් 3ක් දීලා නෙවෙයි. සාමාන්‍ය මිනිමම් මාස 3ක්වත් මං ඒක ෆ්‍රී දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක මම ගොඩක් වෙලාවට මේ වීක් එක ඇතුළේ ස්ටාර්ට් කරනවා පටන් ගන්නවා මේ ක්ලාස් එක යන අතරේම සිග්නල් සර්විස් එක. එතකොට මේ සිග්නල් සර්විස් එකට ජොයින් වෙනවා නම් එයා රියල් ෆන්ඩ් දාපු කෙනෙක් වෙන්න ඕනේ. එයා රියල් ෆන්ඩ් දාපු කෙනෙක් කියනවා අනිවාර්යෙන් ට්‍රේඩ් කරනවා රියල් මනි වල ට්‍රේඩ් කරන්න එපා. ඔයා ඒක දන්නවනේ. රියල් මනි ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයා ඒකට ජොයින් කරගනිද්දි මම ඔයාගෙන් අහනවා ඔයාට කීයක් ඩොලර් තියෙනවද කියලා. එතකොට ඔයාගේ තියෙන කැපිටල් එකට ගැලපෙන ට්‍රේඩින් ප්ලෑන් එකක් මම දෙනවා. අපි හිතමුකෝ ඩොලර් 100ක් තියෙන කෙනෙක්ට නම් මම එයාට දෙනවා මෙච්චර ප්‍රමාණයක් ඔයා ට්‍රේඩ් එකකට ගන්න. එතකොට මෙච්චර විතර ස්ටොප් ලොස් එකක් ඔයා යූස් කරන්න. මෙන්න මෙච්චර විතර රිටර්න් එකකින් ඔයා ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න කියලා. TP තියාගන්න. ඒ වගේ ඔයාගේ කැපිටල් එක එතකොට ඔයාට අවශ්‍යතාවයත් එක්ක තියෙන කැපිටල් එකේ ප්‍රමාණය අනුව ඔයාට ග්‍රෝ කරගන්න පුළුවන් ප්‍රමාණය මම හදලා දෙනවා. එතකොට සාමාන්‍ය ඩොලර් 100ක් දාපු කෙනෙක්ට ඩොලර් 200ක් 300ක් වගේ ප්‍රොෆිට් එකකට යන විදිය අපිට හොඳට මොනිටර් කරලා දෙන්න පුළුවන්. මම ඒකට මට කරගන්න පුළුවන්. එතකොට ඒක කරගන්න ඔයාගේ තියෙන රියල් කැපිටල් එකත් එක්ක මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඔයා රියල් මනි ඉන්වෙස්ට් කරලා ට්‍රේඩ් කරනවා නම් දැනට ඒක පොඩ්ඩක් මට කියන්න. right? එතකොට ඔයාට මම ගෲප් එකට ඇඩ් කරනවා. දැනට මම ගෲප් එකේ ඇත්තටම පේමන්ට් එකක් ගන්න නැහැ. මම කිව්වා මාස 3ක් 6ක්වත් අඩුව මම ෆ්‍රී කරනවා මේක. එතකොට යාට මාස 3-6 ඇතුලේ ඔයාට ඉස්සරහට පේඩ් කරගන්න අවශ්‍ය කැපිටල් එකට සහ ඔයාට ගෙවන්න යන ගානටත් ඔක්කොම හදාගන්න කාලය තියෙන ඕන කෙනෙක්ට. එහෙනම් මේ හැම දෙයකම එක තමයි කරන්නේ. ඉතින් ඒකත් ක්ලාස් එකේ ණයටත් මම දෙන්න තමයි ඉන්නේ ගෲප් එක. ඉතින් ඒකත් ඔන්න මේ වෙලාවේ මතක් කරා. තව වැඩ ගොඩාක් තියෙනවා කරගන්න මේ අපේ දැන් මේ යන්නේ 5 වෙනි මාසේ මේ අවුරුද්ද ඉවර වෙන කලින් ලොකු ප්ලෑන් ටිකක් තියෙනවා මගේ ඔළුවේ කරගන්න ට්‍රේඩින් පැත්තේ. කොපි ට්‍රේඩින් සිස්ටම් එකක්
සෙටප් කරගන්නත් ඕනිකම තියෙනවා. ඉතින් ගොඩාක් ප්‍රොජෙක්ට් තියෙනවා. ඔයා මතක තියාගන්න මේ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ ගොඩක් ඒවාට ෆ්‍රී හම්බෙයි. ගොඩක් දේවල් මම ෆ්‍රී දෙනවා. මම ක්ලාස් එක විතරයි පේඩ් දෙන්නේ. මොකද මම මේක ලයිව් කරන හින්දා මම ඇත්තටම මේකට සල්ලි ගන්න මම ලයිව් කරන්නේ මම මහන්සි වෙනවා මේකට. ඒකයි මම පේඩ් කරන්නේ නැත්නම් අනිත් සර්විසස් වලට මම ගොඩක් ඒවාට පේඩ් ගන්න නැහැ. ඒක ෆ්‍රී දෙනවා. රයිට්? ඔය ටික තමයි මට කතා කරගන්න ඕනේ අද දවසේ. මම ක්ලාස් එක එන්ඩ් කරනවා. අපි හෙට හම්බෙමු 8ට කැනලිස්ටික් පැටර්න් වල ඉතුරු ටික කතා කරගන්න. මේ ළඟ දවස් දෙකක් දැම්මේ මේ අපි ගිය සතියේ බදාද ක්ලාස් එක කරෙත් නැහැ. ඒක හින්දා තමයි සෙන්සුරාදීට දෙකම දැම්මේ. එහෙම තමයි ඉතින් අර හරියටම ෆික්ස්ලි ඩේට් එකක් දෙන්න බෑ. මොකද අපිටත් වැඩ තියෙනවා. සමහරවිට මමත් බිසි වෙනවා. මොකක් හරි හිතා ගන්න බැරි දෙයක් චෙක් වෙනවා. මේ ඒක හින්දා තමයි සමහරවිට මේ වෙන්නේ. උනාට ඉෂුව එකක් නෑ. අපි ක්ලාස් එක දවස් 5ක් කළානේ. අපිට මාස 3ක් තියෙනවා ක්ලාස් ඉවර කරන්න. අපි මාසයක් ඉවර වෙන්න කලින් දවස් 5ක් 4ක් ඉවරයි. දැන් හෙටත් එක 5යි. ඒතර අපි මම මේ මාසය ඉවරනකොට 5ක් ඉවර කරගන්නවා කියන්නේ ලොකු ප්‍රෝග්‍රස් එකක්. ඒක හොඳයි. රයිට්? මේ ඉතින් අපි ක්ලාස් එක එන්ඩ් කරනවා. ඉතින් හෙට සෙට් වෙමු. කියලා දුන්න ටික ප්‍රැක්ටිස් කරන්න, බෑක් ටෙස්ට් කරන්න. ඒ ටිකත් එක්ක ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ක්ලාස් එක එන්ඩ් කරනවා. good night, good class.